දර්ශනයට මව් භාෂාවක් තිබේද යන මනුෂ්‍ය පැවැත්ම විශ්වයේ පැවැත්ම විග්‍රහ කරන දර්ශනය වැනි විෂයක මව් භාෂාව කුමක් විය හැකිද? ඒ කුතුහලයේ වඩවන ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයේ සංවාදයට ලක් කරන්නට අද අප හයික්වන්නේ වංගීස සුමනසේකර. මම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා අද අපේ සභාවට. වංගීස ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරනවා නම් ඔහු වසර 15ක පමණ කාලයක ඉඳලා දර්ශනය කියන විෂය ලංකා සමාජයට සමීප කරන්න, ලංකාවේ ජනප්‍රිය කරන්න, අභ්‍යාස කරවන්න පුද්ගලිකව වගේම සාමූහිකවත් කැපවෙන අය. කොළඹ විශ්වවිද්‍යාලයේ පදනම් ආයතනයේ තීර්ථ කලා පාසල ඒ වගේම දර්ශනය සම්බන්ධ අධ්‍යයනය සඳහා ඔවුන් විසින්ම නිර්මාණය කළ කොළඹ ස්කූල් ඔෆ් ෆිලොසොෆි දර්ශනය සඳහා වන කොළඹ පාසල යන තැනදී ඔහු ආචාර්යවරයෙක් විදිහට දේශිකයෙක් චින්තකයෙක් ලෙස කටයුතු කරනවා. දර්ශනය කියන විෂය විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන්, දේශපාලකයන් වැනි සමාජයේ විවිධ ස්තර වෙත සමීප කරන්න වංගීස දීර්ඝ කාලයක සිට කටයුතු කරමින් සිටිනවා. සම්භාව්‍ය දාර්ශනික චින්තාවන්, චින්තකයන් පිළිබඳව වගේම දර්ශනීය විෂයේ නූතන ප්‍රවණතා, සමකාලීන දාර්ශනිකයන් සහ ඔවුන්ගේ අදහස් පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ඔහු නූතන දාර්ශනිකයන්, චින්තකයන්ගේ චින්තන ධාරාවන් විශ්ලේෂණය කරමින් කෘති ගණනාවක් සම්පාදනය කර තිබෙනවා. ඉතින් දර්ශනයට මව් භාෂාවක් තිබේද? මාටින් හයිඩෙගර් සහ නලින්ද සිල්වා ඇසුරින් විමසුමක් කරන්නට අදහස් දක්වන්නට වංගීස ඔබටයි මේ ගෞරවණීය ඇරයුම. සියලු දෙනාගේම අවසරයි. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවටත් මගේ මිත්‍ර තිලක් නන්දන හෙට්ටිආරච්චි සහෝදරයටත් සහ මේක බොහොම උනන්දුවෙන් සංවිධානය කරපු තරංගනී සහෝදරියටත් පැමිණි සියලු දෙනාටමත් බොහොම ස්තුතියි. දැන් මම මගේ මාතෘකාව වෙන්නේ මේ දර්ශනයට මව් භාෂාව. ඒ කියන්නේ ඒක තේරුම මේකයි. කියන්නේ දර්ශනය කතා කරන්න වඩාත් සුදුසු භාෂාවක්. හරි මේක ඓතිහාසික ප්‍රශ්නයක් නේ. අපි දන්නවා දැන් උදාහරණයක් වශයෙන් බුදුන්ගේ සමයේ සිට තිබුණා. ඒ කියන්නේ සංස්කෘත භාෂාව විශේෂයි. හරි. ඒ වගේ සමහර භාෂාවල් තියෙනවා විශේෂයෙන් අපි කියන ඒවා උත්තරීතර භාෂාවල. එහෙම භාෂාවක් තියෙනවද දර්ශනයට කියන ප්‍රශ්නේ තමයි මම කතා කරන්න උත්සාහ කරන්නේ. මේක සඳහා මම මේකට ඔව් කියලා උත්තර දෙන චින්තකයන් දෙදෙනෙක් ඇසුරින් මේ සාකච්ඡාව ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ චින්තකයන් දෙදෙනා තමයි මාටින් හයිඩෙගර් සහ නලින්ද සිල්වා. දැන් මෙතනදී මේ නලින්ද සිල්වා මහතාගේ අනුගාමිකයන් ටිකක් අමනාප වෙන ප්‍රකාශයක් මම මගේ පරිස්සම වෙනුවෙන් කරන්න ඕනේ. මොකද ඒක නොකරොත් වෙන කට්ටියකින් මට බැනුම් අහන්න වෙන නිසා. ඒ තමයි මම කිසිසේත්ම යෝජනා කරන්නේ නැහැ. මේවා උස් පහත් ભેදය මයින ආකාරයක් ටිකක් සංකීර්ණයි. නමුත් කුමන අර්ථයකින් හෝ මම හිතනවා මාටින් හයිඩෙගර් කියන්නේ ඊටාම ඉහළ ගණයේ චින්තකයෙක්. දර්ශන ඉතිහාසයේ අපි කියනවා ඉන්න මාස්ටර් තින්කර්ස්ලා. හරි. ඒ කියන්නේ සමහරට බලලා ඉන්නේ ප්ලේටෝ, ඇරිස්ටෝටල්, කාන්ට්, හේගල් මේ වගේ ලොකු පොරවල්. හරි. ඒ වගේ ලොකු පොරක් තමයි මම හිතන්නේ මාටින් හයිඩෙගර්. මම අවංකව හිතන්නේ නැහැ නලින් සිල්වා මහත්මයා මම බොහොම ගරු කරන කෙනෙක්. හරි. අපි අතර මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් ඔහු වෙනුවෙන් මම පෙනී ඉඳලා මේකට පවා මට චෝදනා එල්ල වුණා මම මේ නලින් සිල්වාට දානවා කියලා. හරි. ඉතින් එහෙම අපේ මිත්‍රයන්ගෙන් බැනුම් අහගෙන මම මේ එතුමාගේ සිටීම එක අභිමුඛ වෙන්න උත්සාහ කරනවා. ඒකෙන් අදහස් කරන්නේ මට ඔහු සම්බන්ධයෙන් ගරුත්වයක් තියෙනවා කියන එක. නමුත් ඒ ගරුත්වයේ තිබියදී මම කියන්න ඕනේ මම හිතන්නේ අවංකවම නලින් සිල්වා කියන්නේ
මාටින් හයිඩගර්ගේ මට්ටමේ චින්තකයෙක් කියලා. හැබැයි කරුණු දෙකක් නිසා මම කැමති මේ දෙන්න එක තැනකට ගෙනල්ලා මේ සාකච්ඡාව ගොඩනගන්න එකක් තමයි මට ඕනේ එක්තරා විදියකට මේ ඓතිහාසික විග්‍රහයක් කරන්න. අපි එක්තරා බුද්ධිමය යුගයක් පසු කරමින් යනවා. පසු කරන්න උත්සාහ කරනවා. අඩුම තරමේ මගේ අරමුණ ඒකයි. මේ මට පෙන්වන්න ඕනේ මේ සටන් පාඨයක් විදිහට කියනවා නම් මගේ මේ ඉදිරිපත් කිරීමේ මූලික ඉලක්කය තමයි නැත්නම් අපි කියමු අර ඉල්ලීම තමයි අපි අනු පසු කර යා යුතුයි කියන එක. හරි. ඉතින් එතකොට ඒකේ මොකද්ද මම අදහස් කරන්නේ කියන එක තේරුම් කරන්න මට මේ 90 දශකයේ ලංකාවේ අරගෙන 90 දශකේ නමුත් ගෝලීයව ගත්තාම මේ ගොඩක් ඊට කලින් මේ 90 දශකයේ සිටීම කුමක්ද කියන එක ගැන මට පැහැදිලි කිරීමක් කරන්න ඕන. එතකොට ඒක සඳහා අවශ්‍යයි මට පොදුවේ එක යුගයක් නියෝජනය කරන පොදු සිටීමක් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න. මේක සඳහා එක්කෙනෙක්ගේ අදහස් විතරක් නිසා බලන්න තේරුමක් නෑ. මට ඕනේ කොන් දෙකක ඉන්න ඈත මේ එකිනෙකා එච්චර අඳුරන්නේ නැති සහ ඒකත් වැදගත්. ඒ කියන්නේ නලින්ද සිල්වා මහත්මයා මම දන්නවා යම් කිසි විදියකට හයිඩගර්ගේ අදහස් ඔහු ඇසුරු කරා. නමුත් ඔහු කවදාවත් හයිඩගර්ව බැරෑරුම් ලෙස ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. නමුත් මම පෙන්වන්න උත්සාහ කරන්නේ මේ එකිනෙකා නොදැන අහම්බයක් ලෙස මේ දෙන්නගේ ගමන් පතය බොහොම සමාන ගමන් පතයක් වෙනවා. ඒක පළවෙනි කාරණා. දෙවෙනි කාරණේට වඩා බොහොම ප්‍රායෝගික එකක් මම හිතන්නේ නලින්ද සිල්වාගේ අදහස් සිංහලෙන් තියෙනවා. මේක ඕන කෙනෙක්ට කියවන්න පුළුවන්. සහ නලින්ද සිල්වා මම හයිඩගර්ගේ මට්ටමට දාන්න නැති වුණත් මම හිතනවා ඔහු මොකක් හෝ හිතපු දේ ඔහු බැරෑරුම් ලෙස හිතුවා. මම ඒක පිළිගන්නවා. ඔහු ලංකාවේ අදහසක් බැරෑරුම් ලෙස හිතලා ඒක වෙනුවෙන් බැරෑරුම් ලෙස පෙනී හිටියා. ඒකේ ප්‍රතිඵලයක් විදියට මම හිතනවා මේ නලින්ද සිල්වාව කවුරු හරි නිලෙන් ඇල්ලුවා. හරියට අල්ලන්න. සර්පය අල්ලනවා වගේ තමයි. හරි. වැරදිට අල්ලන්න බෑ. හරි නිලෙන් ඇල්ලුවා. එවැනි විවේචනයක එවැනි ප්‍රහාරයක කම්පන තරංග මාටින් හයිඩගර් මට්ටමේ චින්තකයෙක්ට පවා දැනෙනවා කියන එක තමයි මට පෙන්වන්න ඕන. රයිට්. ඒක තමයි පූර්ව. හරි මම පටන් ගන්නම් උපුටා ගැනීම කීපයකින් මේක හයිඩගර්ගේ උපුටා ගැනීම කීපයක් ඉස්සෙල්ලා මම දෙන්නම්. මම මේක සිංහලට පරිවර්තනය කරන්න ගියේ නෑ. මම අද කිමින් දන්නවා මේවා සිංහලට දාන්න ගියාම අර අද වෙච්ච කොකිස් වගේ වාක්‍ය තමයි එන්නේ. ඊට වඩා ලේසි මේකේ මොකද්ද මට කියන්න ඕනේ කියන එක කියන්න කාට හරි අවශ්‍ය නම් මේක තියෙනවා. හරි මම මේ කියන දේ මේ ඔන්න සාක්ෂි සහිතව තියෙනවා. හරි මේකයි මට කියන්න ඕනේ. දැන් පළවෙනි එක තමයි පළවෙනි තියෙන්නේ. දැන් මේ පළවෙනිම සාක්ෂි. හරි. මේ හයිඩගර් කියනවා ග්‍රීක භාෂාව සහ ජර්මන් භාෂාව තමයි මේ වඩාත් ඒ කියන්නේ අපිට දාර්ශනික අදහස් ඉදිරිපත් කරන්න තියෙන ජව සම්පන්න සහ අධ්‍යාත්මික භාෂාවල් දෙක. ඒකට තමයි හොඳම හැකියාවල් තියෙන්නේ මේ දර්ශනයේ සත්‍ය හොයාගෙන යන්න. හරි පළවෙනි. ඊට පස්සේ දෙවෙනි උපුටනේ තියෙන්නේ මේ හයිඩගර්ගේ මේ භාෂා ප්‍රශ්නයේ ඔහු දකින නැත්නම් අපි කියමු ඔහු මේ භාෂාව පිළිබඳ ගැටලුව සඳහා ඔහු ඉදිරිපත් කරන විවේචනය දාර්ශනිකව. ඒ තමයි ඔහු කියනවා ග්‍රීක දර්ශනය අපි දන්නවා රෝමන් අධිරාජ්‍යයෙන් පස්සේ ක්‍රමිකව ග්‍රීක භාෂාව අතුරුදහන් වෙලා යුරෝපයේ අධිපති භාෂාව බවට ලතින් භාෂාව පත් වෙනවා. එතකොට ලතින් භාෂාවට තමයි අර ග්‍රීක දර්ශනය අවශෝෂණය කරගන්නේ. හයිඩගර්ගේ පළවෙනි එක තමයි මේ ග්‍රීක දර්ශනයේ තිබුණා මේ අපේ ඓන්ද්‍රීය ජීවිතයත් එක්ක අපේ සංයුක්ත අත්දැකීම් අපි ජීවිතය දකින්න විදින ආකාරය එක බැඳුණු අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව මේක ලතින් භාෂාවට එද්දී සම්පූර්ණයෙන් වැඩේ කෙලවෙලා. දැන් මේක මෙතන මෙයා උදාහරණයක් විදිහට කියන්නේ මේ ෆුසිස්. හරි ෆුසිස් කියන ග්‍රීක වචනේ මේක තමයි ඔය ෆිසික්ස් කියලා අපි අද ඉංග්‍රීසි භාෂාවෙන් කියන වචනේ නිරුක්තිය තියෙන්නේ. දැන් ෆිසික්ස් කිව්වම අපිට මොකක්ද දෙන්නේ? ෆිසික්ස් කිව්වම අපිට එන්නේ
භෞතික ලෝකය, ස්වභාවික ලෝකය කියලා අදහසක්. හයිඩගර් කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි. ඒක ඇවිල්ලා මේ ෆුසිස් වලට සම්බන්ධ නැහැ. ඒක අර ග්‍රීක දර්ශනය ලතින් භාෂාවට පරිවර්තනය වෙනකොට නැටුරා හරි නේචර් කියලා ඉංග්‍රීසි වචනේ විරුද්ධිය. හරි. මේ නැටුරා කියන ලතින් වචනය තමයි අපි අද තේරුම් ගන්න. නැටුරා කියන්නේ හැබැයි හයිඩගර් කියනවා මේකේ මුල් තේරුමට ගියාම ඒකේ තියෙන්නේ to be burned. sorry. to be burned නෙවෙයි. to be born සහ birth. හරි කියන්නේ කො ඉපදීම නැත්තම් ඉපදෙනවා කියන තේරුම. නමුත් ෆුසිස් කියන ග්‍රීක වචනයට ගියොත් ඒකේ තියෙන්නේ මේ හදිසියේ අපි ඉදිරියේ යමක් ප්‍රාදුර්භූත වෙනවා, උත්පාද වෙනවා, දෘශ්‍යමාන වෙනවා, ප්‍රකාශමාන වෙනවා කියන එක. පැවැත්මවල් තියෙනවා. හරි. ඒක නිකන් මෙහෙම එකක්. ඒ කියන්නේ හයිඩගර් කියන්නේ මේක තේරුම් ගන්න පුළුවන්. නිකන් මෙහෙම එකක් හිතන්න මේ අපි හිතමු කුඩා දරුවෙක් මවගේ ගර්භාෂයෙන් එළියට ඇවිල්ලා එයා ඉස්සෙල්ලම ඇස් අරිනවා. හරි. ඉස්සෙල්ලම ඇස් අරිනකොට මොකද එයාට වෙන්නේ? හරි. එතකන් එයාට පේන්නේ නැහැ නේ. හරි. දෘශ්‍යමාන ලෝකයක් නැහැ එයාට. හරි. ඉස්සෙල්ලම ඇස් අරිනකොට එයා ඉදිරියේ මේ ලෝකය තියෙනවා. හරි. අන්න ඒකට තමයි හයිඩගර් කිව්වා. මම දන්නේ නැහැ. හරිද? හයිඩගර් කියන්නේ මට ග්‍රීක භාෂාව ගැන විශේෂඥ දරුවක් නැහැ. හයිඩගර් කියනවා ෆුසිස් කියලා. ග්‍රීකයෝ කිව්වේ ඕක. හරි. ඒක ඇවිල්ලා මේ කලින් ඉඳන් තියෙන ස්වභාව ධර්මයක් ඒකේ එළියේ තියෙනවා. අපි දැන් එළියේ ගිහිල්ලා මේ මොකක් හරි දුරේක්ෂයක් හරි තියාගෙන ඒක නිරීක්ෂණය කරන එක නෙමෙයි. ඒක මේ පස්සේ එකක්. මේ නූතනයන්ගේ ලෙඩක්. හරි. නූතනයන් ලෙඩ හදාගත් ලෙඩක්. ග්‍රීකයන්ගේ ෆුසිස් කියන එක තුල තියෙන විශ්මයක් නේ ලෝකයක් තිබේ. පැවැත්මවල් තිබේ. මේ කුමක්ද? මේ කුමන ප්‍රාතිහාර්ය කියන අදහස තමයි හයිඩගර් කියනවා නේචර් කියලා අපි කියන්නේ. ඒ නැතිම කැලේ. ඒක නිකන් බොහොම වියලි රළු නේ වියුක්ත අදහස. රයිට්. මේකත් ඒකම තමයි ඒක විස්තර කරන්න ඕනේ නැහැ. මේක තියෙන්නේ ඔය මේ පැවැත්ම කියන වචනේට ඒකට ග්‍රීකයෝ කිව්වේ මේ අවුෂියා නැත්නම් පැරූෂියා කියලා. මේක නැවතත් අර ලතින් භාෂාකරණය හරහා සබ්ස්ටන්ස් කියලා සබ්ස්ටන්ස් එහෙම නැත්නම් කියමු සාරය කියලා පරිවර්තනය වෙනවා. හයිඩගර් කියනවා මේක අන්තිම අසාර්ථකයි. මොකද අවුෂියා කියන වචනය තුල තියෙනවා මේ එක පැත්තකින් සාරය මේ සියල්ල පවතින්නේ කුමකින්ද මේක සමන්විත වෙලා තියෙන්නේ කුමකින්ද පැවැත්මේ සාරය කුමක්ද සහ අනිත් පැත්තෙන් ඒක කියනවා මෙයා කියන ඇරිස්ටෝටල්ගේ යුගයේ ඉඳලා තිබුණා මේ යමක් ගොඩනැගීම බාහිර මේ සාධකයකින් තොරව එළියෙන් මුකුත් එකතු කරගන්න නැතුව අපි ඇතුළෙන්ම හදනවා. ඒක හරියට කියන්නේ මේක ෆාම් එකක් වගේ. කොවිපලක් වගේ. කොවිපලක ඇතුළෙන් තමයි මේ සියල්ල ගොඩනගන්නේ. ලෝකයක් විශ්වයක් ගොඩනගනවා ඒක ඇතුළේ. කියන අදහස ඒක තිබුණා. දැන් සබ්ස්ටන්ස් නැත්නම් සාරය කිව්වම ඒක ඇල්ලෙන හැල්ලෙනවා. ඊට පස්සේ හයිඩගර් කියනවා මේ මට ජර්මන් බෑ මම මේ වචන නිකන් කියන්නේ අන්වසන් කියලා ජර්මන් වචනයක් තියෙනවා. හරි අන්වසන් කියන ජර්මන් වචනේ මෙන්න මේක තමයි හයිඩගර් පෙන්නන්නේ. ඊකේ තියෙනවා අර ග්‍රීක මේ මොකද අවුෂියා කියන එකේ අර්ථ දෙකම අන්වසන් කියලා ඒක ඇත්ත මම ඒක chat gpt එකේ ගහලා බැලුවා මේ අන්වසන් කියන්නේ එක පැත්තකින් ඒක සාමාන්‍ය විවහාරය තමයි ගොවිපලක් කියන එක ගොවිපලක කියන එක අනිත් පැත්තෙන් ඒකේ පැරණි අර්ථයක් තියෙනවා මේ පැවැත්ම කියන එක. එතකොට දැන් පොයින්ට් එක මේකයි හයිඩගර් කියන්නේ ඕනේ ජර්මන් භාෂාවට තියෙනවා අනිකුත් භාෂාවල් ඉක්මවල ගිහිල්ලා අර ග්‍රීකයන් හිතපු විදිහේ අන්න ඒකත් එක්ක ලින්ක් එකක්. ඒක නිකන් එක වගේ අපි. හරි. ග්‍රීකයෝ ඉන්නවා ඊට පස්සේ ජර්මන් ජාතිකයෝ ඉන්නවා. මේක තමයි මානව ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ භාෂාවත් එක. හරි. ඊට පස්සේ අවසාන එක මේක තමයි හයිඩගර්ගේ භාෂාව සම්බන්ධයෙන් තියෙන ප්‍රකට උපුටනය. Language is the house of being, it is in its home man dwells. හරි මේ භාෂාව කියන්නේ පැවැත්මේ නිවසයි. හරි පැවැත්ම කියන්නේ කුමක්ද කියන එක අපිට හම්බ වෙන්නේ මේ නිවස ඇතුලේ. ඒක ඇතුලේ තමයි මිනිසා ජීවත් වෙන්නේ. හරි කොහොමම මම ඒක තව විස්තර කරන්න යන්නේ නැහැ. රයිට්. ඊටස් මේ නලින් සිල්වා මහතාගේ උපුටන කීපයක් මේකත් මම දීර්ඝව කියන්නේ නැහැ. මේකේ මූලික පොයින්ට් එක මම කියන්නේ. මූලික පොයින්ට් එක මේකයි. නලින් සිල්වා මහතාට දැන් අර හයිඩගර්ට අවශ්‍ය උනේ මොකද්ද? එයාට අවශ්‍ය උනේ
දර්ශනීය සත්‍ය නිරාවරණය කරන්න ග්‍රීක භාෂාවට හැකියාවක් තිබුණා සහ අද ඒක අපිට අහිමි වෙලා ලතින් අරම ඇවිල්ලා විනාශ කරලා වියුක්ත කරලා අරම කරලා ඒක ජර්මන් භාෂාවේ තියෙනවා. බොහොම සංයුක්ත හරි පරිසරයත් එක්ක ඉන්න ගැමියේ හයිඩගර් කියන්නේ ගැමියෙක්. හරි යාගේ අර ප්‍රකට තියෙනවා මේ මොකක්ද ඒක කියන්නේ බ්ලැක් ෆොරෙස්ට් හට් කියලා එකක් තියෙනවා දැනන්නේ. ඔව්. මේ පොඩි නිකන් ඈත පළාතක ඔය මේ අර නුවරඑළියේ තියෙන අර මේ ලී වලින් හදපු ඔය ගෙවල් පොඩි ගෙවල් ඒ වගේ එකක්. මේ මම අහලා තියෙනවා ඉතින් හයිඩගර් යානුවන් මේ ශිෂ්‍යයෝ දැන් ඒගොල්ලන්ටත් තියෙනවලු ඒ වගේ. හැමෝම තමන්ගේ පුද්ගලික එකක් හදාගෙන හරි ඒක අර එළියේ වතුර අර මේ මෙහෙම ගල්ලා අර වතුර ගන්න නළලින්දක් තියෙන අන්න ඒ වගේ එහෙම ජීවිතයක් තමයි මේ ඒකත් එක්ක බැඳුණු බොහොම සංයුක්ත ජීවිතයක් තමයි මේ ජර්මන් ජාතිකයන්ට තියෙන්නේ. එතකොට ඒක නිසා මේක අර ග්‍රීක දර්ශනයේ සංයුක්ත සත්‍ය නිරාවරණය කරන්න සුදුසු භාෂාවක් කියන එක. නලින් සිල්ව මහතාත් මේකේ යම් විදියකට වෙනත් විදියකට කියනවා. ඔහු කියනවා මේ සිංහල භාෂාවට තියෙනවා හැකියාව ග්‍රීක දර්ශනය නෙමෙයි බුදුදහමේ සත්‍ය නිරාවරණය කරගන්න. කොහොමද? මොකද දැන් බුදුදහමේ ගත්තාම මේකේ තියෙන නලින් සිල්ව මහතාගේ අර්ථකථනය මොකද මම මේ බෞද්ධ මාත් එක්ක රණ්ඩු වෙන්න නලින් සිල්ව මහතා. හරි. එතුමාගේ අර්ථකථනයට අනුව බුදුදහමේ තියෙන්නේ එයා කියන්නේ මේ චතුස්කෝටික කියලා ඒක වචන අමතක කරන්න මොකද ඒකේ අර්ථය මේකයි. ඒ තමයි බුදුදහමට අනුව මම පවතින්නෙත් නැහැ නොපවතින්නෙත් නැහැ. මම කියලා කෙනෙක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. හරි මොකද මම කියලා කෙනෙක් නැහැ කියලා ගත්තොත් මම කියන්නේ නොපැවැත්මක් කියලා ගත්තොත් ඒක ගැටලුව මොකද? නොපැවැත්මක් කියන්නේ පැවැත්මක් බවට පත්වීමේ හැකියාව. හරි. ඒක ගන්න බෑ. මොකද එහෙම ගත්තොත් එහෙම අපි නැවතින්නේ අවිද්‍යාව. නලිසිල් මහතා ගන්න. හරි. එතකොට ඒක නිසා බුදුදහමට අනුව නේ අපි මරණයට පස්සේ ලබන ඊළඟ ආත්මයට යන්නේ මමත් නොවේ මම නොවන්නෙත් නොවේ. හරි. එතකොට නලිසිල් මහතාට ඕනේ පෙන්වන්න සිංහල භාෂාව තියෙනවා මෙන්න මේ කැපැසිටි එක. මෙන්න මේ හැක්දාරිතාව. හරි. කොහොමද එයා පෙන්වන්නේ? එකක් තමයි ඒකට පුළුවන් මෙන්න මේ වගේ වචන. හරි. ඒ කියන්නේ අපි කියමු මේ නොකියා කීම. යන එන ගමන. හරි. ඒ කියන්නේ මම කියනවා යන එන ගමන ගිහිල්ලා මම ඉන්දියාවෙන් ගිහින් බලන් යන්නේ. ඒ කියන්නේ මොකද්ද? යන ගමන්ද එන ගමන. ඒක දන්නේ නැහැ. හරි. ඊට පස්සේ එසේ මෙසේ ආදී කතා. හරි. මොලේ බිඳුවක්වත් නලින් සිල්වා දකින මං ගැන කියන්නේත් එහෙමයි. හරි. මොලේ බිඳුවක්වත් නැහැ. මොලේ බිඳුවක් තියනවා කියන්නේ මොකද්ද? ඉන්ටරෙස්ටිං ප්‍රශ්නයක් නේද? නේ. මොලේ බිඳුවක් තියෙන කෙනෙක් කියන්නේ කවුද? හරි. ඒක අමුතු ප්‍රකාශයක් නේ. මොලේ එකක් තියනවා කියන එක අපිට තේරෙනවා නේ. මොලේ බිඳුවක් තියනවා කියන්නේ මොකද්ද? දැන් මොලේ බිඳුවක්වත් නැහැ කිව්වොත් කාට හරි ඒකේ තේරුම තියෙන්නේ සමහර අයට මොලේ බිඳුවක් තියෙන්න පුළුවන් නේ. මොලේ බිඳුවක් තියෙනවා කියන්නේ. හරි. ඒතර ඔය අදහසම හරි අපිට උදාහරණ ගොඩාක් දෙන්න පුළුවන් නේ. නිදා නොනිදා අර සින්දුවකුත් තියෙන්නේ හදේ කොතැනක හෝ ඉඳී ඔබ නිදා නොනිදාස. හරි. ඊට පස්සේ අතන මෙතන හරි ඔය ආදි උදාහරණ. ඊට පස්සේ තව තියෙනවා එහෙම මෙහෙම. හරි. අතන මෙතන ඔය රතන හාමුදුරුවෝ ගැන කියන්නේ. අතන මෙතන රතන කියලා කියන්නේ. හරි ඒ වගේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. මෙයා කියනවා දැන් නලිසිල් මහතා කියනවා සිංහල භාෂාවේ නාමපදයට වඩා ක්‍රියාපදය ප්‍රමුඛයි කියලා. හරි. ඒ කියන්නේ දැන් නාමපදයක් තියෙනවා කියන්නේ නාමපදයක් කියන්නේ අපි යමක් පවතිනවා කියලා ඉස්සෙල්ලම ගන්නවා. මේක තියෙනවා මේක තමයි මේකේ නම. ඊට පස්සේ තමයි අපි ඒකට මොනවා හරි ක්‍රියාවක් වෙන්නේ. නමුත් සිංහල භාෂාවේ නලිසිල් වඩා නෝ කියනවා නෑ ඒකේ තියෙන හැකියාව නාමපදයක් නැතුව ක්‍රියාවක් විස්තර කරන්න. උදාහරණ තමයි ආ දෙන සිංහලෙන් කියන්න පුළුවන් වහිනවා. ඉංග්‍රීසියෙන් වහිනවා කියන්න බෑ. ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් it is raining. ඉස්සෙල්ලා අපි යම්කිසි තත්ත්වයක් පවතිනවා කියලා තහවුරු කරන්න ඕනේ it is. ඊට පස්සේ ඒක ගැන අපිට විස්තරයක් කරන්න පුළුවන් it is raining. සිංහලෙන් පුළුවන් කෙලින්ම වහිනවා කියන්නේ. මට උනන්දුව තියෙන්නේ මෙහෙමයි. මේවා වාග් විද්‍යාත්මකව හරිද වැරදිද කියන එක නෙමෙයි එකක්. මම වාග් විද්‍යාඥයෙක් නෙමෙයි. දෙවෙනි එක මගේ උනන්දුවක් නෙමෙයි. මගේ උනන්දුව තියෙන්නේ මේ නලින් සිල්වා මහතාට මොකක්ද මෙතන කියන්න ඕනේ කියන්නේ. නේ? ඔහුගේ ඉලක්කය මොකක්ද? ඔහුගේ ඉලක්කය තමයි ඔහුට පෙන්වන්න ඕනේ සිංහල භාෂාවේ තියෙනවා විශේෂ හැකියාවක්
අර බුදුදහමේ විමුක්ති මාර්ගයේ සත්‍ය නිරාවරණය කරනවා. ඒක වෙන භාෂාවල් වල බෑ. ඉංග්‍රීසියට බෑ. සුද්දන්ට බෑ වහිනවා කියන්නේ. අපිට මොකද සුද්දට ඉස්සෙල්ලා පැවැත්මක් තහවුරු කරන්න ඕනේ. ඊට පස්සේ තමයි නලින් සිල කරනවා. ඊට පස්සේ තමයි මේ පැවැත්ම එක්ක වහිනවා හරි මොනවා හරි කියන්න පුළුවන්. අපිට මේ පැවැත්මක් නොපැවැත්මක් ගැන අපි ඉච්චර වොරි වෙන්නේ නැහැ. අපි කෙලින්ම කියනවා වහිනවා. හරි. එතකොට නේ අර තව උදාහරණයක් තමයි කියන්නේ ගෑවි නොගෑවි. නේ? ඒක නිකන් ගෑවි නොගෑවි කිය. මොකක්ද ඒකේ තේරුම? හරි. අර 아무තු ප්‍රකාශයක්. ගෑවෙන්නේ නැහැ. ගෑවෙන්නේ නැති වෙන්නේ නැහැ. ඒතර යාගේ පොයින්ට් එක තමයි මේක මෙන්න මේ හැකියාව සිංහල භාෂාවට තියෙන්නේ. ඒකට පුළුවන් අර පැවැත්ම නොපැවැත්ම කියලා. ඒ සහ ඒ නොවන්න කියන අර තර්ක ශාස්ත්‍රය අපි කියන්නේ අර මේ රූපික තර්ක ශාස්ත්‍රය කියන්නේ ෆෝමල් ලොජික් එක්ක ඒ නොවන්න. හරි. එක්ක සාධනීයද එක්ක නිෂේධයද. මේ දෙක ඉක්මවලා ඒ දෙකම නොවන. හරි මම ඉන්නෙත් නැහැ මම නැත්තෙත් නැහැ කියන එක කියන්නේ. ගෑවි නොගෑවි කියන්නේ ඒකයි කන්සිඩර් කරන්න. රයිට්. ඊට පස්සේ වැදගත්ම එක තමයි මම හිතන්නේ මෙතන නලින් සිල්වා මහතාගේ අනුගාමික කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ. මම ඒවා ඉන්නවනම් ඒකට පොඩ්ඩක් ක්ලාස්තිලා ආවේ. මේ මොකද ඒගොල්ලෝ වෙනුවෙන් මම එහෙම ඉන්නවනම් මේ මම එකක් කියන්නම්. ඒ කියන්නේ මේ ඔය භාෂාව සම්බන්ධයෙන් නලින් සිල්වාගේ අදහස් ඇත්තට මේක තියෙන ලියවිලා මූලික වශයෙන් යාගේ අපේ ප්‍රවාද කියලා පොත් තුනක් ආවා. ඒකේ පළවෙනි පොතේ අපේ ප්‍රවාද එක කියලා ඒක ආවේ නෑ. පළවෙනි එක අපේ ප්‍රවාද. ඒ පොතේ අන්තිම පරිච්ඡේද කීපය 50 49 50 51 ඔය ටික තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස තියෙන්නේ අපේ ප්‍රවාද දෙක කියන පොතේ මුල් පරිච්ඡේද කීපය. දැන් ඕක ඇතුලේ යා ඇත්තටම කරන්නේ මේ භාෂාව සම්බන්ධයෙන් දැන් ඔය උක ලියවෙන්නේ 2007 8 වගේ කාලේ ඔය කාලේ හිටපු පැරණි අයට මතක ඇති ඔය කාලේ අනිල් සිල්වා මහතා සහ එක්ස් කණ්ඩායම අතර තිබුණා එක්ස් කණ්ඩායම කියලා මේ සමාජ මතවාදී කණ්ඩායමක් තිබුණා මේගොල්ලෝ අතර ලොකු ගැටුමක්. ඉතින් ඔය කාලේ යාගේ ලිපිවල යාගේ මූලික අරමුණක් උනේ ඔය එක්ස් කණ්ඩායම තමයි ලංකාවේ සමාජව බහලා ඇති ඔය පශ්චාත් නූතනවාදී අදහස් කියන එක අඳුරලා දුන්නේ ඔය ප්‍රංශ පශ්චාත් ව්‍යුහවාදී චින්තකයන් ජාක් ඩෙරිඩා මිෂෙල් ෆූකෝ ජොන් ෆ්‍රන්සුවා ලියෝතා ඔය වගේ සෙට් එකක් ආවේ 90 චින්තකයන්. හරි. ඉතින් නලින් සිල්වා මහතාට අවශ්‍ය වුණා මම දැන් යාව දැන් බටහිරට විරුද්ධ කැලලුත් තියෙනවනේ. හරි. ඒක නිසා මම ඔය මේ බටහිර එකේ නෑ කියලා පෙන්නන්න මම ඒ අරගොල්ලන්ගෙන් කැඩෙනවා කියලා පෙන්නන්න ලොකු මේ ഘോഷාවක් කරා. මම ඒකට මුකුත් කියන්නේ නැහැ. මම හිතන්නේ ඒක එච්චර සාර්ථක දෙයක් නෙමෙයි. මොකද මට පෙන්වන්න ඕන දේ තමයි නලින් සිල්වා මහතාගේ භාෂා සියල්ල භාෂාවේ ගොඩනැගීමක් කියන අදහසට විරුද්ධ වුණාට ඇත්තටම යා සිටීම තියෙන්නේ එතන. ඒක මට පෙන්වන්න තමයි මම මේ අන්තිම උත්තරණය ගත්තේ. මේක මේ එයාගේ සම්භාව්‍ය කෘතිය මගේ ලෝකයේ කෘතියේ තියෙන ලොකුම තිසීසය තමයි සංජානනයකින් තොරව සංකල්පයක් හෝ සංකල්පයකින් තොරව සංජානනයක් නැහැ කියන එකේ තේරුම තමයි මම යමක් දකින්න නම් අපි කියමු දැන් මේක මම දකින්නවා. හරි සංජානනය කරනවා මගේ හැට පේනවා. මම දන්නවා මේක මයික්‍රොෆෝන් එකක් කියලා. හරි නමුත් අපි හිතමු මේක හයිඩගර්ගේ උදාහරණයක්. හයිඩගර්ත් මේකම කියන ඇත්තටම. අපි හිතමු හයිඩගර් කියන්නේ නීග්‍රෝ කෙනෙක් ආවා කියලා. හරි අපි ඒක ජාතිවාදී වචන පාවිච්චි කරන්නේ නැතුව අපි කියමු ටිකක් නේ මීට අවුරුදු 200කට කලින් වගේ හිටපු මිනිස්සෙක් මෙතෙන්ට ආවා. හරි. එයාට මේක දැක්කහම මොකද්ද හිතෙන්නේ? මට ස්ථිරවම කියන්න පුළුවන් එයාට මයික්‍රොෆෝන් එකක් කියන එක නම් තේරෙන්නේ නැහැ. මොකද මයික්‍රොෆෝන් කියන සංකල්පය නැහැ. එයාට යමක් සංජානනය වෙනවා. මොකක් හරි එකක් තියෙනවා. අපි කියමු එයාට වර්ණ ගැන අදහසක් තියෙනවා කළු පාට මොන හරි ටිකක් තේරෙයි. එතකොට අපි යමක් දකින්න නම් මේ සංකල්පය අපි ගාව කලින් තියෙනවා. මේක හරි වැදගත් දෙයක්. මේ ඉදිරි සාකච්ඡාව තේරුම් ගන්න මේක හරි වැදගත්. හරි ඒ නිසා මම ඕනනම් ඒක තව චුට්ටක් පැහැදිලි කරන්නම්. දැන් ඔක නලින් සිල්වාගේ ලස්සන උදාහරණයක් තියෙනවා. එයා කියනවා කැමරාවක් ඉදිරියේ. දැන් මෙතන කැමරාවක් තිබ්බනම් මං වෙනුවට මගේ ඇහැ වෙනුවට කැමරා ඇසක් තිබ්බනම් අපි දන්නවා කැමරා ඇසට මේක පේන්නේ නැහැ. මේක සංජානනය වෙනවා කියන එකේ තේරුමක් නැහැ. සංජානනය වෙන්නේ නැහැ. ඇයි? කැමරා ඇසට නැහැ විඥානයක් නැහැ. විඥානයක් විසින් තමයි සංකල්පයක් දෙන්නේ. අවුරුදු 200කට කලින් මිනිස්සෙක් මෙතෙන්ට ආවත් දැන් එයාට මයික්‍රොෆෝන් කියන සංකල්පය නැති වෙන්න පුළුවන්. නමුත් එයාට මෙතන මොකක් හරි තියෙනවා කියන සංකල්ප. මොකක් හරි කියන සංකල්පය තියෙනවා. ඒකත් සංකල්පයක්. යමක් තිබේ. ඒකත් සංකල්පයක්. හරි. එතකොට
මේක තමයි මේකෙන් කියන්නේ. හරි සංකල්ප නැත්තම් ඔබට හරි ඒ කියන්නේ ඔබට සංකල්ප තියෙන එක වැඩි වෙන්න. හරි අපි කියමු දැන් මෙතෙන්ට අපි කියමු ගෘහ නිර්මාණ ශිල්පියෙක් ආවා කියලා නැත්නම් නේ අර මොකද කියන අර ඉන්ටීරියර් ඩෙකෝ කරන කෙනෙක් ආවා කියලා. දැන් ඒගොල්ලන්ට මේක මට පේන්නේ නැතිව පේනවා මෙතන. මොකද ඒගොල්ලන්ට තියෙනවා සංකල්ප. නේ මම තව මම නිතර පාවිච්චි කරන උදාහරණයක් තමයි අර සනත් ජයසූරිය මහත්මයා මේ අර ක්‍රිකට් මැච් එකක විස්තර ਵਿਚාරය කරනකොට එකපාරක් ඔහු කියනවා මේ උට කියවෙනවා ඉංග්‍රීසි බසින් විචාරය කරන්නේ. ඔහුට එකපාරට කියනවා you can see pass coming out of the pitch කියලා. දැන් ගොඩක් අය ඒකට hina වෙනවා. මොකද මං කියන්නේ ඒක හරි වැදගත් ප්‍රකාශයක් ඒක. මොකක්ද ඒකේ තේරුම? ඒ කියන්නේ එයා දකිනවා දැන් ගොඩක් අය hina වෙන්නේ අර සිංහල පස් කියලා කියපු එකට. නමුත් ඒක වැදගත් නිරීක්ෂණයක් තියෙනවා. එයා කලබල වෙලා එකපාරට සිංහලෙන් කියවෙන්නේ කලබල වෙච්ච පාර. ඇයි කලබල වෙන්නේ? ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩා කතිකාව දන්න කෙනෙක් දන්නවා. ක්‍රිකට් දවස් 5ක මැච් එකක් ගහනකොට හරි 4 වෙනි 5 වෙනි දවස වෙනකොට මේක දැන් මේ කුඩ ක්‍රීඩකයෝ දුවලා රොමය වෙලා අර තනතිරුව පළුදු වෙනවා. තනතිරුව පළුදු වුණාම මේකේ බෝලේ කොහෙට යනවද කියන එක කලින් හිතා ගන්න අමාරුයි. ඒක බැට් කරන්න අමාරුයි. හරි එතකොට අපි අර ක්‍රිකට් දන්නේ එක්කලා බලනවා ඒකට අපිට ඒකට මොනවා හරි සාක්ෂි හොයාගන්න. අර පන්දුව තනතිරුවේ පතිතුනහම පස් පිටක් උඩට එනවා කියන්නේ අන්න සාක්ෂිය. මේක දැන් පළුදු වෙලා තනතිරුවේ. හරි ඒක තමයි මිනිහා කලබල වෙලා එක පාට කිව්වේ you can see pass coming out කියලා. හරි. ඒතර හැබැයි ඒක වැදගත් දේ මේකයි. ඔබට S2 තිබුණාට ඒක පේන්නේ නැහැ. අපි මැච් එක බලන් හිටියට ඒ රූපරාමෝ දැක්ක පළියට ක්‍රිකට් කතිකාව දන්නේ නැත්තම් ඒකේ වැදගත්කම දන්නේ නැත්තම් ඕක පේන්නේ නැහැ මම. අන්න ඒකයි මේ කියන්නේ. මේ සංකල්පයකින් තොරව සංජානනයක් නැහැ. ඒ සංකල්පය අපිට තිරණ සංජානනය වෙනවා. හරිනේ. එතකොට මට කියන්න අවශ්‍ය උනේ මේ නලින් සිල්ව මහත්මයා අර ප්‍රංශ පශ්චාත් ව්‍යුහවාදීන් එක්ක දාගත්ත ගෝරිය මොකක් වුණත් පුළුල් අර්ථයෙන් එතුමා අයිති වෙන්නේ මේ සිටීමට තමයි. හරි. මොකද යා අවසානයේ දක්වා මේ ස්ථාවරය වෙනස් කරේ නැහැ. අවසානයේදී යා මේකේ පොඩි සංශෝධනයක් කරා මගේ ලෝකයේ පස්වෙනි මුද්‍රණය මට මතක විදිහට 2014 15 වගේ කාලේ. ඒක යා කිව්වා අර මුල් එක වෙනස් කරනවා. ඒ කියන්නේ සංජානනයකින් තොරව සංකල්ප ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. හරි. ඒ කියන්නේ එයාගේ උදාහරණ තමයි එයා කියනවා සරල රේඛාව. හරි. දැන් සරල රේඛාව කියන්නේ මොකද්ද? මේක මට ඇත්තටම නලින් සිල්ව මහතා තමයි කියලා දුන්නේ. හරි. ඒ නිසා ඒක එයාට කියන්නේ. සරල රේඛාවක් කියන්නේ හරි අමුතු සංකල්පයක්. දිග මිස පල්ලක් නැති රේඛාවක්. හිතා ගන්න පුළුවන්ද කාටවත්? බෑනේ. හරි. ඒක සම්පූර්ණ වියුක්ත සංකල්පයක්. අපිට හිතා ගන්න පුළුවන් කොයිතරම් සියුම් තුඩකින් රේඛාවක් ඇඳද්ද ඒකට පළලක් තියෙනවා. හරි. සරල රේඛාවක් කියන්නේ පළලක් නැති දිගක් විතරක් තියෙන රේඛාවක්. මේක සංජානනය කරන්නේ කොහොමද? සංජානනයේ රූපේ මානසික රූපයක් වවා ගන්න. සම්පූර්ණ වියුක්ත සංකල්පයක්. හරි. එතකොට ඒක නිසා යා කියනවා සමහර සංකල්ප තියෙනවා සංජානන නැතුව. හැබැයි ඒක අනිත් පැත්තට වෙන්නේ නැහැ. ඒ කියන්නේ සංකල්ප නැතුව සංජානන නැති වෙන්න බෑ. ඒතර ඒකේ තේරුම මොකද්ද? සංකල්ප ලෝකයේ ප්‍රමුඛයි. අපිට මේ ලෝකය අත්දකින්න පුළුවන් වෙන්නේ අපි එක්තරා සංකල්ප ලෝකයක් ඇතුළේ ඉන්නකම්. හරි. ඒ කියන්නේ දැන් එයාගේ උදාහරණ තියෙනවා දැන් තව උදාහරණයක් තමයි කොත්තු රොටි සද්ද. හරි. දැන් අපි දන්නවනේ අපි පාරේ යනකොට ටකර කියලා සද්දයක් ආවොත් අපි දන්නවා මොකද්ද වෙන්නේ කියලා නේ. කොත්තු රොටියක් කවුරු හරි හදලා කොත්තුවක් ගහලා කියලා අපි කියන්නේ. හැබැයි හිතන්න පිටරට මිනිස්සෙක් ආවා කියලා. එයාට ওই සද්ද ඇහෙනවා. එයා කොත්තු කියන එක දන්නේ නැත්නම් කාලේ නැත්නම්. එයාට ওই අර්ථය එනවා. මොකක් හරි සද්දයක් එයි. බොහෝ විට එයාට හිතෙන්නේ මේ පාරේ තියෙන මහා ഘോഷාව මැද්දේ තව මොකක් හරි එකක් කියලා. හරි. සංකල්පය තියෙනවා නම් ඔබට. ඒක සංජානනය වෙනවා. හරි. එතකොට ඒ සංකල්පයට අර්ථයක් එන්නේ කොහොමද? අර්ථයක් එන්නේ ඔබේ සංකල්ප ලෝකයක් ඇතුළේ ඉන්නවා නම්. මේ සිංහල සංකල්ප ලෝකයේ ඇතුළේ ඉන්න මිනිස්සෙක්ට කොත්තු රොටියේ හඬ ඇහෙනවා. හරි. ඒ නැත්නම් එයාගේ තව උදාහරණයක් මේකට ඒක මම විවිධ පැති වලින් උදාහරණ දෙන්නේ. හරි. නලින් සිල්ලගේ තව උදාහරණයක් තමයි දැන් උපාසකම්මා කියන වචනේ ගත්තොත් අපි දැන් වාක්‍ය දෙකක් ගමු. උපාසකම්මා සිල් ගන්න කියන එකයි එයා මොකද උපාසකම්මා කියන එකයි ගත්තොත් මේකේ සම්පූර්ණ තේරුම් දෙකක් මේ වාක්‍ය දෙකේ තියෙනවා. හරි. හැබැයි
සිංහල සංකල්ප ලෝකේ නැති කෙනෙකුට මේ දෙකේ වෙනස තේරෙන්නේ නැහැ. ඔබට ඒක තේරුම් ගන්න නම් ඒ උපාසකම්මා කියන වචනය සංකල්පය ඒ යොදන සන්දර්භය අනුව මේකට අර්ථ දෙකක් එනවා. ඔය වගේ උදාහරණ ගොඩක් මේකට දෙන්න පුළුවන්. හරි. හරි. එතකොට අපි දැන් නැවත මේ හයිඩගර් සහ නලින්ද සිල්වාගේ මොකද්ද තියෙන සමානකම කියලා කිව්වොත් පළවෙනි එක තමයි අපිට තේරෙනවා මේ දෙන්නම පෙනී ඉන්නවා ඔවුන්ගේ භාෂාවේ උත්තරීතරත්වය වෙනුවෙන්. හරි. ඒ කියන්නේ නලින් මේ හයිඩගර්ට අනුව ජර්මන් භාෂාවට තියෙන විශේෂ හැකියාව නලින් සිල්වට අනුව සිංහල භාෂාවට තියෙන විශේෂ හැකියාව. හයිඩගර්ට අනුව මේ ජර්මන් භාෂාවේ හැකියාව නිසා අපිට පුළුවන් අර ග්‍රීක දර්ශනයේ මුල් සත්‍යය සොයා ගන්න. ඒක ඇසුරින්. නලින් සිල්වට අනුව අපිට පුළුවන් බුදුදහමේ මුල් සත්‍ය මේක ඇසුරින් හොයාගන්න. මේ දෙකටම මේ යගෙන. හයිඩගර්ට අනුව ග්‍රීක දර්ශනය හොයාගන්නත්, නලින් සිල්වට අනුව බුදුදහම හොයාගන්නත් සිංහල ජර්මන් භාෂා දෙක තමයි යෝග්‍ය. හරි. ඊට පස්සේ ඒගොල්ලන්ගේ විවේචනයක් අපිට තේරෙනවා සමානත්වයක් තියෙනවා කියලා. හයිඩගර්ට අනුව ග්‍රීක භාෂාව ලතින්කරණය වීමත් එක්ක ඒකේ තිබුණ අර සංයුක්ත නේ මුල් ලැබුණු ලෝකයක් එක්ක ඓන්ද්‍රීයව බැඳුණු අර්ථය විද වැටලා මේක අර්ථ විරහිත. හරි මේක වියුක්ත තේරුමක් නැති වචන ගොඩක් බවට දර්ශනයපත් වෙනවා වියලි. යායකේ හොයාගන්න තමයි යන්නේ. නලින් සිල්වට අනුවත් අපේ මේ බටහිර චින්තනය මේකට අනුව යුදෙව් චින්තනය කියලා කියන එක තමයි ගොඩක්ම තියෙන්නේ. ඒක වියුක්තයි. හරි සිංහලයන්ට එහෙම වියුක්තව බෑ. හරි. ඒ කියන්නේ යාට උදාහරණයක් විදිහට දැන් යා කියන එකක් තමයි දැන් කාලය ගත්තාම දැන් අපිට කාලය හරි අමාරුයි වියුක්තව හිතන්න. හරි. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් අපිට තියෙනවා හෙට අනිද්දා ඉන් අනිද්දා. හරි. ඊට පස්සේ ඊයේ පෙරේදා පළමුදා. ඔය වගේ පටු රාමුවක තමයි අපිට කාලය කියන්න පුළුවන්. හරි අපිට කියන්න බෑ අපි හිතමු මම අගෝස්තු 28 වෙනිදා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කතාවක් කරා කියලා මට කියන්න පුළුවන් තව අවුරුදු 5කින් ජීවත් වෙලා හිටියොත් කියන්න පුළුවන්. හරි. නමුත් නලිසිල කියනවා සිංහල මිනිත්තු ඔක් කියන්නේ හරි අමාරුයි. අවුරුදු 5කින්. කොහොමද ඒ කියන්නේ? ඒ කියන්නේ මේක ඓන්ද්‍රීය සංයුක්ත අත්දැකීමක් බවට පත් කරලා. එයාගේ උදාහරණ මේක. මේ හෙට කෙලියගේ මගුල කියමුකෝ. මූවද කතාවක් කරන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ. අර ඒක සංයුක්ත කරනවා. හරි එතකොට නලිසිලට අනුව දැන් අපි මේ බටහිර මේ චින්තනයට නතු වෙලා අපිට ඒ වියුක්තව අපිට හිතන්නත් බෑ. නමුත් ඒ හිතන්න ගිහිල්ලා අපිට කෙල වෙලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. රයිට්. ඒතර සමානකම ඕක. හරි. හරි. ඒතර මේකෙන් අපිට එන්න පුළුවන් නිගමන මොනවාද? නිගමන තමයි පළවෙනි එක. අපිට මේ අපේ සිටීම ගන්න වෙන්නේ භාෂාව කියන සිටිජේ සීමා වෙච්ච එකක් විදියට. අපිට හිතන්න පුළුවන් වෙන්නේ අපේ භාෂා ලෝකයේ විසින් අපිට ලකුණු කරලා තියෙනවා මෙන්න මේ සීමාව. මේ සීමාව ඇතුලේ තමයි වාට යම් යම් දේවල් තේරුම් ගන්න පුළුවන්. නේ? ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේක ඒ කියන්නේ ජයසූරියගේ භාෂා ලෝකය ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ඇතුලේ විශාල නිසා එයාගේ සිටීමට හසු වෙනවා අර පස්කමින් අවුට් එක. හරි. ඒක භාෂා ලෝකයේ අපි මගේ භාෂා ලෝකයේ ඇතුළේ ක්‍රිකට් ක්‍රීඩාව කුඩා නම් මම රූපවාහිනී තිරය දිහා බලන් හිටියට මට අරක පේන්නේ නැහැ. හරි. ඒක තමයි අර ඒ භාෂා ලෝකය කියන එක සීමා කරනවා. හරි. අපිට හිතන්න පුළුවන් දේ මොනවාද? නේ? සිටිය හැකි දේ සහ සිටිය නොහැකි දේ. නේ? නලින්ද සිල්වට අනුව ගෑවි නොගෑවි නේ මේ වාහනේ ගියා ගෑවි නොගෑවි ගියා කියලා කියන්න පුළුවන් වීම ඒක විසින් විශේෂ හැකියාවක් අපිට නිරාවරණය කරනවා සිංහල භාෂාවේ තියෙන. මොකද්ද? ඒ තමයි පැවැත්මක් හෝ නොපැවැත්මක් හෝ නොවන යමක් විස්තර කිරීම. පැවැත්මක් හෝ නොපැවැත්මක් හෝ නොවන ක්‍රියාවලියක් විස්තර කිරීම. ඒක කරන්න පුළුවන් කියලා කියනවා. හරි. එතකොට ඒක අනිත් පැත්ත මොකක්ද? ඒක තේරුම තමයි ඒක ඒ හැකියාව නැති භාෂාවක් ගත්තොත් එයාට ඒක විස්තර කරන්න බෑ. නේ? දැන් ඉංග්‍රීසි භාෂාව නලිසිලට කියන්නේ අර either or මේ or not. හරි.
ගෑවි එක්ක ගෑවුණා නැත්තම් ගෑවුන්නේ නැහැ. දෙකම ගෙන්න බෑ එකපාරට. ගෑවි නොගෑවි වෙන්න බෑ. හරි. ඒතර මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. හරි ඒ තමයි දැන් අපිට භාෂා ලෝකෙන් ගැලවෙන්න බෑනේ. අපේ සිටීම ඒකෙන් ලකුණු කරලා තියෙයි. ඒක සීමා කරලා. ඒක ඇතුළේ තමයි අපිට හිතන්න පුළුවන්. අපිට නිර්මාණශීලී වෙන්න පුළුවන් මේ භාෂා ලෝකයේ ඇතුළේ. හරි. එතකොට අපිට නිර්මාණශීලී ලෙස හිතන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි මේ භාෂා ලෝකේ රැක ගන්න ඕනේ. හරි. මේක අහිමි වුණොත් එහෙම අපිටමයි කෙලවෙන්නේ. අපිට නිර්මාණශීලී මිනිසුන් වෙන්න බෑ. දැන් නලින්සලට අනුව ඇත්තටම අපිට වෙලා තියෙන විපත්තිය තමයි මේක. හරි හයිඩගර්ට අනුව දෙන්නට මම. අපිට හයිඩගර්ට අනුව මේ නූතන තාක්ෂණ ලෝකයේ විසින් මේ හරි මේ තාක්ෂණික මෙවලම් වලින් අපි ජීවිතේ වෙන් කරලා දැන් මේ වගේ වට හයිඩගර් කැමති නැහැ. දැන් මේකෙන් මම කටහඬ අයින් කරලා කටහඬ වෙන වස්තුවක් කරලා මේකෙන් මම කටහඬ එළියට දාලා ඔය හයිඩගර්ට ආයි හිටගාස නැවුවාට. ඒ වියුක්ත කරන්න බෑ. ඔක්කොම එකට ඉන්න ඕන. හරි. එතකොට මේ දෙකෙන්ම කරන්නේ මේ අපිට නිර්මාණශීලී මිනිසුන් ලෙස සිටීමට තියෙන හැකියාව ආරක්ෂා කරගන්න නම් මේ භාෂා ලෝකේ අපි ආරක්ෂා කරගන්න ඕන. දැන් අපිට තේරෙනවා මේ ස්ථාවරයේ කොයි පැත්තටද යන්නේ දේශපාලනිකව. මට එතෙන්ට චුට්ටක් එන්න ඕන. හරි. සහ මේකේ ඊළඟට වැදගත්ම නිගමනයක් තියෙනවා. දාර්ශනික. ඒ තමයි අපේ දැනුම පසු කර යා නොහැකි ලෙස සීමිතයි. හරි. ඒ කියන්නේ අපි කාටවත් බෑ අපේ භාෂා ලෝකයේ විසින් අර ලකුණු කරන කඩයිමෙන් එහා පැත්තක් හිතන්න. අපි මේකේ සිරකරුවන්. හරි. අපි ඇවිල්ලා සදාකාලිකව අපිට උරුම වෙන භාෂා ලෝකයේ සිරකරුවන්. එම නිසාම අපේ සිටීම සීමිතයි. ටිකක් බර වචනකින් කියනවා නම් අපේ සිටීම පරිමිතයි. ෆයිනයිට්. නේ මේක එක්තරා සීමාවකින් හිර වෙලා තියෙනවා. හරි. ඒතර මේකේ තව වැදගත් දෙයක් නිගමනයක් තියෙනවා. ඒ තමයි දැන් අපේ සිටීම සීමිතයි නේ. අපේ සිටීම සීමිත වෙන නිසාම අපිට බෑ මේ ආගමිකත්වය සම්බන්ධයෙන් දැන් මේ කොහොමද කියන්නේ ආගමිකත්වයේ සබුද්ධිකව අභියෝගයට ලක් කරන්න බෑ. නේ දැන් අපි ඉස්සර ඔය දැන් මේ මම මේ හිටනිද්දා මහාචාර්ය කාලෝ ෆොන්සේකා අනුස්මරණ දිනය වෙනුවෙන් පොඩි සාකච්ඡාවක් තියෙනවා. ඒකට මට එන්න කිව්වා කතාවක් කරන්න. මම කියන්නේ ඉන්න එකක් තමයි. හරි ඒ කියන්නේ මේ කාලෝ ෆොන්සේකා මහතා තමයි දැකලා තියෙන අර 70 ගණන් වල මේ ආගමිකත්වයේ අභියෝගයට ලක් කරන්න උත්සාහ කරා. ඔය ගිනි පාගලා අනම්මනම් කරලා. දැන් මෙන්න මේ යුගයෙන් පස්සේ වෙන දේ තමයි ඒ අන්නේ හැකියාව අභියෝගයට ලක් වුණා. හරි මොකද කාලෝගෙන් මම දැන් අහන්න පුළුවන්. අලින්සිලා ඇහුවා. තමයි ඇහුවේ. ඇහුවා. ඔයාගේ සිටීම සීමිතයි. ඔයාගේ සිටීම සීමිත නම් ඔයා කොහොමද වාගේ මේ සීමිත සිටීමෙන් ආගමිකත්වයේ වැරදි කියලා කියන්නේ. ඔයාට අහුවෙන්නේ නැති ඔයාගේ භාෂා ලෝකයට අහුවෙන්නේ නැති එහා පැත්තක මොකක් හරි තියෙන අద్భుත සත්‍යයකින් ආගමිකත්වයේ හරි වෙන්න බැරිද? ඒක නෑ කියලා කියන්නේ. හරි ඒක නිසා මේක ලොකු නිගමනයක්. නලින් සිල්වා සම්පූර්ණයෙන් ඒක මම හිතන්නේ නලින් සිල්වාගේ වැදගත්ම බුද්ධිමය එකතු කිරීමක්. එයා ඔය ලංකාවේ කේන්ද්‍රය ඇතුළත කළා මහාචාර්ය කේන්ද්‍රය ඇතුළත පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශනය ආරම්භ කරපු චින්තකයා විට්ගන්ස්ටයින්ගේ ගෝලයා. හරිද? ඒගොල්ලන්ගේ මුල් කාලීන ව්‍යාපෘති පේරාදෙණි දාර්ශනිකයන්ගේ ව්‍යාපෘතිය උනේ බුදුදහම රැෂනලයිස් කිරීම. බුද්ධාගම මේ සබුද්ධිකකරණය කිරීම, තාර්කික කිරීම, විද්‍යාත්මක කිරීම. මේක නූතන විද්‍යාවට ගැලපෙනවා කියලා කියන එක නේ. මොනවාද නිව්ටන්ගේ නියමය ගැන කර්මය වගේ එක විදියට ඒක කරා. ඊට වඩා සංකීර්ණ විදියට කරේ කේන්ද්‍රය ඇතුළත කොහොම හරි කරා. අනේ උත්සාහ කරේ ඒක. දැන් නලින් සිල්වා මොකද්ද කරන්නේ? එයා කියනවා නෑ මේක කරන්න බෑ. එයා තමයි මේක හරියටම ලංකාවේ වෙන්නේ 80 දශකයේදී බුදුදහම වෙනුවෙන් කාට හරි පෙනී ඉන්න ඕන නම් මේක සබුද්ධිකයි කියලා කියන එක අන්තිම භයානකයි. ඒ වෙනුවට මේ කරන්න පුළුවන් හොඳ වැඩ හොඳ විදිය තමයි ඉස්සෙල්ලම පෙන්වන්න ඔබගේ සබුද්ධිකත්වයේ සීමා සංකල්පය. ඔබගේ සබුද්ධිකත්වයට ලොකු හැකියාවක් නැහැ ලෝකේ පරම සත්‍යයන් වගේ දේවල් ගැන හිතන්න. ඒක නිසා අපිට මේ ඔබ දන්න සියලුම දේවල් සැක කරන්න පුළුවන්. ඒක නිසා බුද්ධ ආගම ප්‍රශ්න කරන්න බෑ. බුද්ධ ආගම තාර්කික නැහැ. හරි. රයිට්. එතකොට මේකම කියනවා. හරි. මාටින් හයිඩගර්ගේ
මෙයාගේ මේ 1949 Existence and Being කියන රචනයේදී මෙයා දේවධර්මය අධ්‍යයනය ඔය මේ දේවධර්මය කියලා කියන්නේ ඔය පේරාදීන දාර්ශනිකයන්ගේ ක්‍රිස්තියානි කට්ටිය. හරි ඒගොල්ලෝ උත්සාහ කරේ මේ ක්‍රිස්තියානි ආගමට සබුද්ධික අර්ථකථන තාර්කික අර්ථකථනයක් මේගොල්ලන් ගැන ලොකු විවේචනයක් කරලා මේ හයිඩගර් කියනවා අඩුම තරමේ දැන්වත් ඕගොල්ලෝ ශාන්ත පාවුලුතුමාගේ අර ප්‍රකාශය අහන්න නේ philosophy as such is folly හරි දර්ශනය යනු මෝඩකම හරි will Christian theology make up its mind wanted to take seriously the word of the apostle Paul and thus also the conception of philosophy as foolishness අවසානයේදී ක්‍රිස්තියානි දේවධර්මය මේක තේරුම් ගන්නවා. හරි ශාන්ත පාවුලුතුමා කිව්වා. හරි යා දර්ශනයට ලොකු විරෝධයක් දක්වුවා ශාන්ත පාවුලු දන්නවා නේද ක්‍රිස්තියානි ආගමේ ඉන්නේ ප්‍රධාන අපොස්තල කියන්නේ. පළවෙනි 12 දෙනාගෙන් පස්සේ ආයෙත් තුන අවසාන චරිතය. එයා දර්ශනයට විරුද්ධව නේ. ඒ කියන්නේ ශාන්ත පාවුලුතුමාගේ මේ ඒ කියන්නේ දන්නවනම් ඔබ බයිබලයේ දැන් ඔය ශාන්ත පාවුලුතුමාගේ තියෙනවා විවිධ ලියුම් නේ තෙසලෝනියානුවන්ට හරි කොරින්තීනියානුවන් හරි රෝමන් හරි ඔහොම එක එක තියෙනවා. මේක වැදගත් එකක් තමයි ඔය ගැලෙන් බඳු කියලා තව දාර්ශනික කෙනෙක් පෙන්නන එක. මෙයාගේ ගමන් පතේ බැලුවාම අනිවාර්යයෙන්ම මෙයා ගිහිල්ලා තියෙන්න ඕනේ ග්‍රීසියට. හරිද? මෙයාගේ නැත්තේ මේ ග්‍රීකයන්ට ලියුමක් නැහැ. හරිද? හරි ඉන්ටරෙස්ටිං නේ. උත්තරේ හිතාගන්න පුළුවන් පදිය කියලා. මොකද මේ කියන්නේ මේ ග්‍රීක දර්ශනයේ ඉහළම අවධියක් ඇරිස්ටෝටල් පස්සේ එපිකියුරියානුවන් එහෙම ඉන්න කාලේ මෙයා ගිහිල්ලා කියන්නේ නැති ක්‍රිස්තුස් වහන්සේ මිය ගියා ඊට පස්සේ මලවුන්ගෙන් නැගිට්ටා කියලා. ග්‍රීක දර්ශනය බඩල්වල කෙනෙක් hina වෙන්නේ නැති පිස්සුද ඩෝ ඵලයට යන්නේ කියලා එලවන්නේ. ඒක නිසා මෙයාට දර්ශනයත් එක්ක විශාල මේ මොකද කියන්නේ ඇරියස් එකක් තිබුණා. ඒක නිසා එයා කිව්වා philosophy is foolishness. හරි. දර්ශනය කියන්නේ මෝඩකම. මේ අදහසම තමයි හයිඩගර් කියන්නේ. මේක දැන්වත් ඔයගොල්ලෝ බාර ගන්න. හයිඩගර් කියන්නේ හරි වැදගත් එකක් දැන් එයා දාර්ශනිකයෙක්. හරිද? එතකොට මේ අදහසම තමයි ඊට අවුරුදු 50කට විතර පස්සේ නලින් සිල්වා කියන්නේ සියලු දැනුම බොරු කියලා. රයිට්. හරි මේක මම ඉක්මනට කියන්නේ දැන් මේකේ දේශපාලන ප්‍රතිපාක හිතා ගන්න පුළුවන් මේ නලින් සිල්වා සහ හයිඩගර් අතර තියෙන අවසාන සමාන බව තියෙන මෙතන. මාටින් හයිඩගර්ගේ වැදගත් තොරතුරක් තමයි ජීවිතේ. ඔහු ඔබ දන්නවා ඔහු 920 ගණන් වල ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ කරපු තරුණ දාර්ශනිකයෙක්. 920 ගණන් වල ජර්මනියේ දේශපාලනයේ විශාල පරිවර්තනයක් සිද්ධ වුණා. 933 දී ජාතික සමාජවාදී පක්ෂය කියලා පක්ෂයක් ඇඩොල්ෆ් හිට්ලර් කියලා පුද්ගලයෙක්ගේ නායකත්වයෙන් ජර්මනියේ බලයට පත් වෙනවා. මාටින් හයිඩගර් මේ ජාතික සමාජවාදී පක්ෂයේ සමාජිකයෙක්. හරිද? මේක පුදුමාකාර දෙයක්. හරි 20 වෙනි සියවසේ මහා දාර්ශනිකයා ඇවිල්ලා සමහර විට මානව ඉතිහාසයේ බිහිසුණුම දේශපාලන තන්ත්‍රයේ කොටස්කරුවෙක්. ලොකු කොටස්කරුවෙක් නෙමෙයි. නාට්‍ය පක්ෂයේ බලයක් තිබුණු කෙනෙක් නෙමෙයි. ප්‍රාදේශීය සමාජිකයෙක්. හැබැයි ප්‍රාදේශීය සමාජිකයෙක්. හරි. නමුත් අපිට තේරෙනවා ඇයි යා එහෙම තැනකට තල්ලුනේ කියන්නේ. ඇයි තල්ලුනේ? මේ ජර්මන් භාෂාව රැකගැනීමේ මේ ඓතිහාසික ව්‍යාපෘතිය වෙනුවෙන් පෙනී ඉන්න චින්තකයෙක්ට ජර්මන් ජාතිකවාදී මේ අර හිට්ලර් වගේ කෙනෙක්ගේ ආමන්ත්‍රණය තදින් දැනෙන්නේ ඇයි කියන එක අපිට තේරුම් ගන්න අමාරු නෑ. හරි ග්‍රීක දර්ශනයේ සත්‍ය රැක ගන්න පුළුවන් වෙන්නේ ජර්මන් භාෂාවට නම්. හරි මේ ජර්මන් භාෂා ලෝකේ ආරක්ෂා කරගන්න මේක විනාශ කරන්න එන කුමන්ත්‍රණ වලින් පරාද කරලා නේ යුදෙව් කුමන්ත්‍රණයෙන් පරාද කරලා ජර්මන් ලෝකේ රැක ගන්න සටන් කරන මේ තරුණ විරුවා මාටින් හයිඩගර් මහා දාර්ශනික ආකර්ෂණය වෙනවා. හොටික කාලයක් ජර්මන් මේ සමාජිකයෙක් වෙනවා. ඊට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් විදියට නාට්සි ආණ්ඩුව යටතේ රෙක්ටර් ධූරයට පත් වෙන එක නම් කියමු. අපේ භාෂාවෙන් කියනවා වයිස් චාන්සලර් විශ්වවිද්‍යාල උපකුලපති තනතුරට පත් වෙනවා. ඉතින් ඔහුගේ ජීවිතේ බොහොම අඳුරු කාල පරිච්ඡේදයක්. ඊට පස්සේ
ටික කාලෙක අයින් වෙනවා. හරි දිගට පිටියේ නෑ. හරි හයිඩගර් කියන්නේ මෝඩියෙක් නෙවෙයිනේ. හරි යුද්ධයට කොහොම කලින් යුද්ධ පටන් ගන්නේ 939 මෙතන හයිඩගර් 936 වගේ නාසි පක්ෂයෙන් ඉවත් වෙනවා. නමුත් ඉතින් මේක හිතා ගන්න පුළුවන් මේ වගේ කළු පැල්ලමක් එහෙම ඉවත් වුණා කියලා එකෙන් ගැලවෙන්නේ නැහැ. හරි සහ ඊට පස්සේ යුද්ධෙන් පස්සේ ඔහු නාසි පක්ෂයට සම්බන්ධව නාසි හරණය කියලා ව්‍යාපාරයක් තියෙනවා. ඒකට අනුව නාසි පක්ෂයට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව නඩු පවරනවා. සමහර අය එල්ලලා මරනවා, රෝමියෝ වෙනවා. හයිඩගර්ට එහෙම මුකුත් කරන්නේ නැහැ. සිර දඬුවම්වත් ලැබෙන්නේ නැහැ. නමුත් ඔහුට විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම තහනම් කරනවා. ඉතින් හිතා ගන්න පුළුවන් මේ මාටින් හයිඩගර් වගේ චින්තකයෙක්ට විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම තහනම් කිරීම කියන එක කොයි වගේ දෙයක්ද කියලා. නමුත් ඊට පස්සේ ඉතින් හයිඩගර්ගේ වටිනාකම දන්න නමුත් නාට්සීන්ට විරුද්ධව සටන් කරපු ඒ ප්‍රංශයේ ජොන් පෝල් සාත්‍රේ, සීමොන් දිබෝවා, හනා අරෙන්ඩ් හරි වගේ චින්තකයන් චින්තිකාවන් මොකද ඒගොල්ලන් ගැන කිසි සැකයක් තිබුණේ නැහැ. يعني ඒගොල්ලෝ නාට්සීන්ට විරුද්ධව සටන් කරපු ආයුධගත්ත කට්ටිය. හරි එතකොට ඒගොල්ලෝ පෙනී ඉඳලා කිව්වා නෑ මෙයා වටින මිනිස්සෙක් කියන එක ඒක උඩ මම දෙන 50 ගණන් වල නැවත යට උගන්වන්න ඒකේ දුන්න රයිට්. ඒතර හයිඩගර්ගේ ඉතිහාසය දින මෙහෙම අඳුරු පැත්ත. අපි දන්නවා නලින් සිල්වාගේ මේක ඉතින් මම දන්නේ නැහැ මෙතන ඉන්න හැමෝම මේක අඳුරු පැත්තක් කියන අර්ථකථනයට නෙවෙයිද කියන එක. නමුත් අටික් මගේ මතය මේකයි කියලා. හරි ඒ තමයි අපේ රටේ 80 දශකයේ අවසානයේදී ඇති වුණු අන්ත දක්ෂිණාංශික සිංහල ජාතිකවාදී දේශපාලනයක කොටස්කරුවෙක් වෙනවා. ඇත්තටම එතනදී ඔහු හයිඩගර්ට වෙනස්. ඒ කියන්නේ හයිඩගර් කියන්නේ නාට්සි ව්‍යාපාරයේ නොවැදගත් පරිදියේ හිටපු න්‍යායයි. අපි කියන්නේ හාල් කෑල්ලක් නෑ. හරි නාට්සි පක්ෂයේ පැත්තෙන් හාල් කෑල්ලක් නම් හයිඩගර්. නලින්ද සිල්වා කියන්නේ දකුණේ සිංහල ජාතිකවාදී ව්‍යාපාරයේ මහා චින්තකයා. ඇත්තටම කියනවා. ඔහු තමයි ඒක න්‍යායවේදියා. හරි ඉතින් ඔහුගේ දේශපාලනයත් මේකත් එක්ක ගැට ගැහිලා ඒකේ ගමන් ගිහිල්ලා අවසානයේදී හරි මම දැන් කියන්න ඕනේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පාලනය යටතේ මියන්මාරේ තානාපති වෙලා එතනින් තමයි ඔහුගේ ජීවිතේ එතනින් ජීවිත ඉවරුන්නේ නැහැ. ඉතින් එනින් ජීවත් වෙලා ටික කාලෙකින් ඔහු පසුගිය වසරේ අභාව ප්‍රාප්ත වුණා. රයිට්. සෝරි මම මේක දැම්මේ මෙතන නලින්වාදී ඉන්න නම් මට බයින්න එපා. ඒ කියන්නේ මට කියන්න අවශ්‍ය උනේ ඔය දේශපාලනයට එකතු වීමේ ප්‍රතිඵලයක් විදියට මේ ඉතින් බොහොම අපහාස. ඒ කියන්නේ ඒක තමයි ඔය දැන් චින්තකයන්ට වෙන ගෙවල් වෙන වන්දියක් තමයි මේක. බොහොම අපහාසයට හයිඩගර්ටත් මේකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලේ සෝෂල් මීඩියා තිබුණේ නැහැ. ඒ නිසා එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් මේ කාලේ ඒවත් තියෙනවා. මේ නලින් සිල්වා නෙමෙයි. මම මේක පැහැදිලිව කියන්න ඕනේ. හොඳේ මේ නලින් සිල්වා නෙමෙයි. මම මේක කියලා තියෙනවා මේක මම ඉල්ලලා තියෙනවා මේක දාන්නත් එපා කියලා මිනිස්සුන්ගෙන් මම ඉල්ලුවට ඉතින් ඕක මේ කාලේ නවත්තන්න බෑ මේ නමුත් මේ පින්තූරය ඉවරයක් නැතුව සමාජ මාධ්‍යවල හුවමාරු වෙනවා මේ නලින්ද සිල්වා නාමල් රාජපක්ෂට වදිනවා කියලා. මේ නලින් සිල්වා නෙමෙයි මට ඒක කියන්නේ. නමුත් ප්‍රශ්නේ තමයි දේශපාලනයට ගැට ගැහුණාම දාර්ශනිකයන්ට වෙන දේ. හරි ඔක තමයි වෙන්නේ. රයිට්. හරි නමුත් මෙතන තියෙන ගැටලුව මේකයි. දැන් මේ අදහස් වල මෙහෙම ටිකක් අපි කියමු ගැටලුකාරී දේශපාලන ප්‍රතිවිපාක තිබුණා. ඒ මගින් අපිට කිසිසේත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. රයිට් එහෙනම් අර භාෂාව ගැන විශ්ලේෂණය වැරදි එහෙනම් ඒක අතාරලා නෑ. එහෙම කරන්න බෑ. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ භාෂා ලෝකයේ විසින් අපේ සිටීම සීමා කරනවා කියන තර්කය දාර්ශනිකව වළංගු තර්කයක්. මේකේ දාර්ශනික හයියක් තියෙනවා. නේ හයිඩගර් නාට්සි පක්ෂයට ගියා කියලා නේ අර අපි කියමු කොත්තු රොටි සද්ද තේරෙන්නේ සිංහල මිනිහෙක්ට කියන එක වැරදින්නේ නැහැ නේ. හරි නලින්ද සිල්වා රාජපක්ෂලත් එක්ක ඉඳලා බැනුම් අහගත්තයි කියලා නේ ජයසූරියට නේ පස් කමින් අවුට් කියන එක පේනවා. ඒක සාමාන්‍ය මිනිහෙක්ට පේන්නේ නැහැ කියන එක වරදින්නේ නැහැ. මෙතන තියෙනවා දාර්ශනික සත්‍යයක්. හරි එතකොට මෙන්න මේක තමයි අපිට කියන්න පුළුවන් මේකේ තියෙන සංවාද ගැටලුව. දර්ශනයට මව් භාෂාවක් තියනවා දෝ කියන ප්‍රශ්නය අරකින් විසඳන්න බෑ. හරි. හයිඩගර් නාට්සි පක්ෂයට ගියාද නැද්ද කියන එක මගින් ජර්මන් භාෂාවට ලෝකයේ සත්‍ය නිරාවරණය කරගන්න විශේෂ හැකියාවක් තියෙනවා කියලා එයා පෙන්වන තර්ක ටික තියෙන්නේ. ඒක අවලංගු වෙන්නේ නැහැ. ඒකම නලින්ද සිල්වටත් කියන්න පුළුවන්. නේ? ගෑවි නොගෑවි අනම්මනම් ඒ ටික වරදින්නේ නැහැ. හරි එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට අපි දාර්ශනික උත්තරයක් දෙන්න ඕනේ. මේක තමයි ගැටලුව. හරි. අපිට තේරෙනවා එක් එක් භාෂාවල වලට හැසිරෙන අත්දැකීම් තියෙනවා.
මේක දාර්ශනිකව නිවැරදි තර්කයක්. එතකොට මෙතන අපි අහන්න ඕනේ ඇත්ත ප්‍රශ්නේ මේකයි. දැන් හයිඩගර් සහ නලින්ද සිල්වා දෙන්නම බෙදා ගන්න සහ අපි කියමු පොදුවේ ඔය යුගයම මේ පශ්චාත් නූතනවාදී යුගයම. හරි මේ යුගයේ අපිට නම් කරන්න පුළුවන් දෙයක් තමයි මේක ඇවිල්ලා දැනුමේ පරිමිතත්වය වෙනුවෙන් පෙනී ඉන්න යුගයක්. මොකක්ද ඒකේ තේරුම? අපේ දැනුම සීමාකාරයි. අපිට බෑ එක්තරා සීමාවකින් එහා පැත්තේ ඒවා හිතන්න. අපේ තර්ක ශක්තිය, තර්ක බුද්ධිය සීමාකාරයි කියලා කියනවා. එතකොට මේ දෙන්නම පෙනී ඉන්න මේගොල්ලෝ අපි කියමු මේගොල්ලන්ගේ මූලික උපන්‍යාසය නැත්තම් මූලික උපකල්පනය තමයි අපේ දැනුම පසු කර යාම හැකි ලෙස සීමාකාරී කියන එක. නේ? ඒක අන්සර්පාසබල්. අපිට බෑ මේ දැනුමේ සීමාවල් පසු කර යන්න. මේ සීමාවල් පසු කරලා ගිහිල්ලා නිර්පේක්ෂ සත්‍යයන්, සදාකාලික සත්‍යයන් වෙත අපිට යන්න බෑ කියලා නිගමනයක් තියෙනවා. මේක හරිද? හරි මෙන්න මේක තමයි මට දැන් අභියෝගයට ලක් කරන්න ඕනේ. අර තර්කේ හරි. භාෂාව කියන්නේ අපේ දැනුම සීමා කරන එකක්. ඒක හරි. භාෂා ලෝකය අනුව ඔබට දේවල් පෙරණ ආකාරය වෙනස් වෙනවා නේ. මේ දැන් අපි මට මතකයි නේ අර ඔය ලංකාවේ ආందోලනයක් තිබුණා මේ චිත්‍රපටයක මේ ඉංග්‍රීසි ජාතික චිත්‍රපටයක් මට මතක විදියට හරි ඕස්ට්‍රේලියානු හරි මොකක් හරි බටහිර චිත්‍රපටයක්. ඒකේ තිබිටියා මේ මහේල ජයවර්ධන කියලා බල්ලෙක්. ඒක සුරතල් ගෙදරක ඉන්නවා. ඒ ගෙදර සුරතල් බල්ලාගෙනම මහේල ජයවර්ධන. ඒතර මේක මේ වාරණය කරන්න කියලා සාකච්ඡාවක් මම අවුරුදු කාලයකට ඉස්සෙල්ලා. මොකද ඒක එතන ආපු එක තමයි දැන් ඩොග් කියන එක නලින් සිල්ලා කතා කරන්නේ. ඩොග් කියන්නේ බල්ලා නෙමෙයි. අන්න ඒක තමයි වෙනස. නේ බටහිර යුරෝපීය සංස්කෘතිය තුළ ඩොග් කෙනෙක් කියලා කියන්නේ නේ man's best friend. ඒක ඇවිල්ලා බොහොම ආදරණීය අපි හුරතල් කරනනේ සමීප මිනිස්සු නේ ඉන්නවනේ අර බලු කට්ටිය ඉන්නේ. හරි. එහෙම එකක්. සිංහලෙන් බල්ලා කියන්නේ. ඒක නිෂේධනාත්මක දෙයක්. බලු වැඩ කරන්න එපා. මහා බල්ලෙක් කියලා කියන්නේ ඒක නරක තේරුමක්. එතකොට මේක හරි. ඒක නිසා අපේ දැනුම ඒ භාෂා ලෝකයන් විසින් සකස් කරනවා සීමා කරනවා කියන එක හරි. මෙතන අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක අපේ සියලු දැනුමට අයත් ධෛර්යයක්ද වෙනත් විදිහට කියනනම් අපිට මේ භාෂා ලෝකයේ විසින් අපේ දැනුම සීමා කරන එක පසු කර යා නොහැකිද කියන ප්‍රශ්නේ. right. ඒතර මේ ප්‍රශ්නයම අපිට නැවත මෙහෙම සූත්‍රගත කරන්න පුළුවන්. ඒ තමයි අපිට මෙතන කියන්න පුළුවන් මේගොල්ලන්ගේ විශ්ලේෂණය විසින් පෙන්නලා දෙන්නේ මේ භාෂාවේ තියෙනවා අහඹුවක්, contingency. මෙතන මේ මම දන්නේ මේක රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ වපසාරයට අයිති එකක්ද කියලා අර මේ මම හිතන්නේ දැඩි අවශ්‍යතාවයක් තමයි ඔය පාරිභාෂික පදමාලාවල් මම දන්නේ ඒක මේකටද අයිති කියලා. මේකට නේ. පාරිභාෂික පද මංගාවක් තියෙන අර 70 ගණන් වල හදපු දර්ශනය සහ තර්ක ශාස්ත්‍රය දැන් ඒකේ contingency කියන එකට තියෙන ආපතිකතාවය කියලා. මේලෝ යකින්ට තේරෙන්නේ නැහැ මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ කියලා. ඒ නිසා මම හිතන්නේ දැඩි ලොකු දෙයක් අපිට පුළුවන් නම් පොඩි කට්ටියක් එකතු කරගෙන මේක පොඩ්ඩක් අප්ඩේට් කරන එක. හරි ඒක නිසා මම ආපතිකතාවය කියන වෙනුවට ආහඹුව කියන වචනේ පාවිච්චි කරනවා. හරි මොකද්ද මේකෙන් කියන්නේ? භාෂාවේ අහඹුව කියන්නේ මේ ඒක තමයි අපි කියමු හයිඩගර් සහ නලින් සිල්වා සහ පොදුවේ ওই යුගයේ විසින් පෙන්වලා දෙන්නේ. මොකක්ද ඒකෙන් කියන්නේ? භාෂාව කියලා කියන්නේ කිසියම් මොකක් හරි පරම න්‍යාම ධර්මයකට අනුව මේ සකස් වුණු ව්‍යුහයක් නෙමෙයි. ඒක සකස් වෙන්නේ එක එක ඓතිහාසික අහම්බයන් වලට අනුව. ඒ සමාජයන් මුහුණ දෙන ප්‍රශ්න, හරි ඒ සමාජයන්ට උරුම වන පරිසරය, හරි ඒ සමාජයන්ට මේ තියෙන සමාජ දේශපාලන මේ අපි කියමු තාක්ෂණික වර්ධනයන් මේ වගේ අහම්බයන් වලට අනුව නේ ඒකේ ආර්ථික හැකියාව මේ වගේ අහම්බයන් වලට අනුව තමයි භාෂාවක් ගොඩනැගෙන්නේ. හරි ඒක නිසා සහ ඒවැයි තියෙන වෙනත් විශ්වාසනේ සංස්කෘතික විශ්වාසයන් ආගමික විශ්වාසයන් මේ ආදී බොහෝ දේවල් වලට වලින් අපේ භාෂාව තීරණය වෙනවා සකස් වෙනවා වියෝගත වෙනවා. ඒ අනුව භාෂාවේ මුලටම ගියාම අපිට එන්නේ ගැඹුරම තැනට ගියාම මේ භාෂාව මෙසේ තියෙන්නේ ඇයි කියන එකට අපිට තියෙන්නේ අහම්බයක්. මේකට හේතුවක් නැහැ. අවසාන හේතුවක් නැහැ. භාෂාව කියලා කියන්නේ කිසිදු අනිවාර්යතාවයකින් අනිවාර්ය මූලධර්මයකින් සකස් වෙන දෙයක් නෙමෙයි. එක එක ප්‍රදේශයන් වල අහඹු ලෙස ගොඩනැගෙන ව්‍යුහයක්. හරි අපිට මේක අදහස මෙහෙම සූත්‍රගත කරන්න පුළුවන්. හරි එතකොට
මේකේ වැදගත් නිගමනයක් තියෙනවා. ඒ තමයි මේක තමයි අර දෙන්නම කරන්නේ. අපිට මේ භාෂාව කියන ව්‍යුහයේ තියෙන මේ අහඹුව පදනම් කරගෙන අපිට මේ පුළුවන් දැන් මේ භාෂා ලෝකයේ ඇතුලේ අපි හිතන හැම දෙයකම සත්‍ය සැක කරන්න. හරි? හැම දෙයක්ම ඇයි සත්‍ය වෙන්නේ? මේකේ බලංගුතාවය සැක කරන්න. හරි. එතකොට ඒ කියන්නේ මෙහෙමයි. ඒක තේරුම තමයි දැන් මම හිතනවා මේ මගේ මේ භාෂා ලෝකයේ ඇතුලේ සමහර දේවල් හරි කියලා. හරි දැන් උදාහරණයක් විදියට මම හිතනවා මගේ භාෂා ලෝකයේ ඇතුලේ බල්ලෙක්ට මහේල ජයවර්ධන කියලා දාන එක මහේල ජයවර්ධනට අපහසුයි. ඒක ඇත්තක් කියලා මම හිතනවා. හැබැයි මට තේරෙනවා ටිකක් මේක සංස්කෘතික පුළුල් චිත්‍රයක් ඇතුලේ බැලුවොත් ඇත්තටම ඉංග්‍රීසි සංස්කෘතිය ඇතුලේ මට හම්බ වෙලා තියෙනවා නේ මම දන්න අය ඉන්නවා. ඒ කියන්නේ දර්ශන ඉගෙන ගන්න විදේශික අය මම දන්නවා. හරි ඒගොල්ලන්ගේ ඉන්නවා එක්කෙනෙක් ඉන්නවා එයාගේ එක බල්ලෙක් ඉන්නවා අයිඩෝස්. නේ අයිඩෝස් කියන්නේ මොකක්ද? අයිඩෝස් කියන්නේ මේ ප්ලේටෝ විසින් අර එයා මේ පරම සත්‍යයට දීපු නම ග්‍රීක වචනේ අයිඩියාස් කියලා ඔය පරිවර්තනය වෙන්නේ. නැත්නම් ෆෝම් කියලා පරිවර්තනය කරනවා. හරි අයිඩෝස්. ඉතින් එතකොට මම දන්නවා එයා අයිඩෝස් කියලා අර බල්ලට නම දානකොට එයා ඒක ඊටාම ගෞරවයෙන් කරන වැඩක්. හරි. මොකද එයා දාර්ශනික ඉගෙන ගන්න කෙනෙක්. මම පිස්සු කියන්නේ දර්ශන උපරිම හරි අනුරාගික දර්ශනය ඉගෙන ගන්න කෙනෙක්. එයා බල්ලට අයිඩෝස් කියලා දාන්නේ ඒ ආදරේ නිසා. ඒකට මට තේරෙනවා මම එක භාෂා ලෝකයක ඉඳලා ඇත්ත කියලා හිතන එක. හරි මේ අපහසයක් මේක. තව භාෂා ලෝකයකට ගියාම තේරෙනවා මේක බොහොම ආදරයෙන් කරන දෙයක්. මේක ගෞරවයක් කියලා. හරි ඒක ප්‍රශ්නයක් එනවා. ඒකට ඇත්ත කියන්නේ මොකක්ද? සත්‍ය කියන්නේ කොහොමද? හරි සත්‍ය කියන එක අපිට දැන් සැක කරන්න පුළුවන්. අපි මේ ලෝකේ සත්‍ය කියලා හිතන හැම දෙයක්ම අපිට පුළුවන් මේ භාෂාවේ අහඹුව කියන කොන්දේසිය මත ඉඳන් හිතන්න අපේ භාෂාව ඇතුලේ අපි ඇත්ත කියලා හිතුවට වෙන භාෂාවකින් බැලුවාම මේක බොරු වෙන්න පුළුවන්. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේක මේ භාෂාවේ අහඹුව කියලා කියන්නේ අපිට දැනුම සැක කරන්න ඉඩ දෙන මෙවලම. හරි? හරි. ඒතර මේකෙන් අපිට ඉඩ දෙනවා මේ සත්‍ය කියන එක. හරි දැන් මේ අත්‍තරම කියනවා නම් සත්‍ය කියලා කියන්නේ එක්තරා විදිහට කියනවා නම් දර්ශනයේ කේන්ද්‍රීය ප්‍රවර්ගය නේ. ඒ කියන්නේ අපි යම් කිසි විෂයක් ඉගෙන ගන්නකොට ඒකේ තියෙන මූලික සංකල්ප තියෙනවානේ. දර්ශනයේ අති මූලික සංකල්පය තමයි සත්‍ය. truth කියන්නේ. එතකොට මේකෙන් කරන්නේ මොකද්ද? මේකෙන් කරන්නේ මේ දර්ශනීය සංකල්පය ප්‍රතික්ෂේප කරනවා. මේක විදි දෙකකට කරනවා. හරි විදි දෙකකට කරන්න පුළුවන්. දැන් හයිඩගර් කොහොමද කියන්නේ? හයිඩගර්ගේ විදිය දන්නවනේ. හයිඩගර්ගේ විදිය තමයි එයාට පෙන්වන්න ඕනේ ග්‍රීකයන් හිතපු විදියට ගිහිල්ලා ඒ ග්‍රීක වචනේ මුල් අර්ථය හොයලා බලලා ඒකට අනුව මේක තමයි හරි එක කියලා කියන්නේ. ඒකට ඒ අර්ථයෙන් එයා කරන්නේ මේ ග්‍රීක වචනය අලිතියා කියන වචනය මේක තමයි අපි ඔය දැන් ට්‍රූත් නැත්නම් සත්‍ය කියලා කියන එකට ග්‍රීකයන්ගේ ආසන්න වචනේ අලිතියා කියන්නේ. හයිඩගර් කියනවා අලිතියා කියන එක දැන් අපි ඊට පස්සේ අර නරක කට්ටිය ඉන්නේ ලතින් හරි ලතින් වචනේ දැන් වෙරිටාස් කියන්නේ. දැන් වෙරිටාස් කියන එක මොන ජන වචනයක්? අපි අලිතියා එකට ගියාම අලිතියා කියන ග්‍රීක වචනේ තේරුම තමයි නිරාවරණය වූ බව. හරි හිතුවා හයිඩගර් කියනවා සත්‍ය කියන එකේ මූලික අර්ථය තමයි disclosedness. සංගවිලා තියෙන දේ අපිට නිරාවරණය වෙනවා. හරිද? ඒ කියන්නේ දැන් මේක මෙහෙම එකක් හිතන්නකෝ. ඒ කියන්නේ දැන් මම අර මං කියන පුංචි ළමයෙක් අර ලෝකයේ ඇස්සරියාම අපිට නිරාවරණය වෙනවානේ මා ඉදිරියේ ලෝකයක් තිබේ. මා ඉදිරියේ පැවැත්මවල තිබේ. මා ඉදිරියේ මේ විශ්වයම තිබේ කියලා එනවා විශ්මයක්. එතකොට මෙන්න මේ නිරාවරණය වූ බව තියෙන්නේ. මේක තමයි හයිඩගර් කිව්වා සත්‍ය කියන එකේ තේරුම. සත්‍ය කියන එකේ ගැඹුරම තේරුම. අලීතියා කියලා ග්‍රීකයෝ කිව්වේ ඒක. කියලා හයිඩගර් අර්ථකථනයක් දුන්නා. දැන් මේකේ ලොකු නිකන් බැලුවලට මේක ලස්සන අදහසක් වුණාට මේක දින 아무තු මොකද කියන්නේ පොඩි ට්විස්ට් එකක් තියෙනවා. මොකද්ද? මගේ පැවැත්ම කියන්නේ මොකද්ද? මම කියන්නේ කවුද? හයිඩගර්ට අනුව. මම කියන්නේ හයිඩගර් කියනවා ගැඹුරු මාර්ගයෙන් මම කියලා කියන්නේ නිරාවරණය වූ බවක්. නේ I am a disclosedness. මේක ලස්සන අදහසක් නේ. පොඩක් කියන්නේ
හිතලා බලන්න. අර අnder කියන වගේ කල්පනා කරන්න බලන්න. හරි. මොකද්ද නිරාවරණීය බව කියන්නේ? මම මගේ පැවැත්ම සම්බන්ධයෙන් මට කියන්න පුළුවන් වෙන්නේ මට මේ මාවට මුළු ලෝකයම නිරාවරණය වෙලා තියෙනවා. ඒ නිරාවරණීය වූ බව තමයි මම කියන්නේ. හරිද? ඒක ඇතුලේ මොකද්ද තියෙන්නේ කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් මට තේරෙන එක තමයි මේකට නිරාවරණය වෙලා තියෙන ලෝකය. ඒතර මේ හයිඩෙගර්ගේ සත්‍ය පිළිබඳ අලුත් අර්ථකථනයේ ප්‍රශ්නේ තමයි. ප්‍රශ්නේ නෙමෙයි අපි කියමුකෝ ඒකේ මුඛ්‍ය ලක්ෂණය තමයි අවසානයේදී සත්‍ය කියන්නේ කවුද? සත්‍ය කියන්නේ මම. I am the truth. හරි. ඒතර හයිඩෙගර් මේකෙන් වෙනස් කරනවා සත්‍ය සම්බන්ධයෙන් තියෙන අර සම්ප්‍රදායික අර්ථකථනය. මොකද්ද සම්ප්‍රදායික අර්ථකථනය? සම්ප්‍රදායික අර්ථකථනය තමයි ඒකට කියන්නේ correspondence theory of truth කියලා. හරි සත්‍ය පිළිබඳව ගැළපීමේ න්‍යාය. ඒ කියන්නේ මගේ බාහිර ලෝකේ මොකක් හරි එකක් තියෙනවා. මගේ ඔළුව ඇතුලේ මම ඒකට සංකල්පයක් හදා ගන්නවා. ඒ දෙක ගැළපුණොත් හරියට. එකට ඒක ගැළපුණොත් අපි කියනවා truth. අර සංකල්පේ සත්‍යයි. හරි. හයිඩෙගර් කියනවා මේක වැරදි. මොක ඒක ලතින් ප්‍රශ්නයක් අනම්මනම් වෙලා අලීතියා කියන එක තමයි සත්‍ය. එතකොට අවසානයේදී සත්‍ය කියන්නේ මම. I am the truth. හරි. මේක සත්‍ය සම්බන්ධයෙන් ඔය පශ්චාත් නූතනවාදී යුගයේ මහා තෝරා ගැනීමක් අමතර කාරණයක් කියන්න මේ මම හිතන විදිහට ලංකාවේ පශ්චාත් නූතනවාදී යුගයේ තියෙන ප්‍රධාන තෝරා ගැනීම් තුනක් අපිට පෙන්වන චරිත තුනක් ඉන්නවා. එක්කෙනෙක් නලින්ද සිල්වා, එක්කෙනෙක් රෝහන් පෙරේරා කියලා එක්කෙනෙක් සමහරට අහලා ඇති. සහ අනිත් එක තමයි දීප්ති කුමාර ගුණරත්න. දැන් එතුමා ගැන කතා කරන එක මේ කලට භයානක වුණත් මම මේ කියන්න ඕනේ. මම හිතන්නේ එයා නියෝජනය කරන්නේ මෙන්න මේ තෝරා ගැනීම. දීප්ති කමිසගේ මම තමයි සත්‍ය. I am the truth. ඒක හයිඩෙගර් කියන්නේ ස්ථාවරය. වෙන දෙයක් නැහැ. හරි. මගේ මේ නිරාවරණීය බව තමයි අපිට තියෙන එකම සත්‍යය. මේක තමයි ප්‍රාථමික සත්‍යය. මොකද මේක අයින් කරොත් එහෙම මට මුකුත් කියන්න බෑ. මේ නිරාවරණීය බව මත සිට තමයි මට ඉතුරු සියලු දේවල් කියන්නේ. හරි මමයි සත්‍යය. රයිට්. ඒතර ඕක දෙවෙනි එක. ඒතර ඒක මම ප්‍රතික්ෂේප කරන්නේ අර වෙරිටාස් කියන එකත් එක්ක එන අර veritas as adequatio re a intellectus, truth as the correspondence of intellect to reality. සත්‍ය යන මේ අපේ බුද්ධිය සහ යථාර්ථය අතර correspondence ගැළපීම කියන එක තමයි මේකෙන් අභියෝගයට ලක් කරන්නේ. දෙවෙනි තෝරා ගැනීම නල්ලි සිල්ලාගේ මේක හයිඩෙගර් ටිකක් අර ඔහුට අවශ්‍යයි ඔහු කියන්නේ හයිඩෙගර් සෙල්ලම් කරන්නේ මෙහෙමයි. කියන්නේ එයා සෙල්ලම් කරන්නේ දර්ශනයේ මූලික සංකල්පත් එක්ක. එයා කරන්නේ එයාගේ ට්‍රික් එක තමයි ඒ දර්ශනයේ මූලික සංකල්ප වලට එයා දෙනවා එයාගේම අර්ථකථනය. අර්ථකථනය දුන්නාට පස්සේ දාර්ශනික උඩියට ගුරු වෙනවා. හරි. සත්‍ය කියන්නේ මම. හරි. නිරාවරණීය බව. කිව්වහම මේ කළා අපි අප්සෙට් යනවා. හරි. එතකොට ඒක නිසා එයා තමයි යාට ඕනේ ඒක එයා හිතනවා අපිට කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ට අර ග්‍රීක මුල් අර්ථය තේරෙන්නේ නැහැ. ග්‍රීක මුල් අර්ථය කියන මම මේ කියන එක හරි කියලා තේරෙනවා. ඕගොල්ලෝ ඒ ලතින් එකේ හිර වෙලා ඉන්නේ කියලා තමයි අපිට කියන්නේ. හරි. එතකොට නලින් සිල්ල ගත්තාම එයා ඊට වඩා විවෘතයි. එයා කෙලිම කියනවා නෑ මම ඔය සත්‍ය කියන ප්‍රවර්ගය ප්‍රතික්ෂේප කරනවා. ඒක එයාගේ අවදි දෙකකින් වෙනවා. පළවෙනි අවදිය එයා ඉස්සෙල්ලා මුල් කාලේදී ආවේ සම්මුති සත්‍ය පරමාර්ථ සත්‍ය කියලා ඔය තේරවාදී විශේෂ අභිධර්ම සම්ප්‍රදායේ එන අදහසක් තියෙනවා. ඒකට අනුව දැන් මේ අපි කතා බහ කරන ලෝකේ ඔක්කොම සම්මුති සත්‍යයි. නමුත් ඒක ඉක්මවලා තියෙනවා පරමාර්ථ ධර්මතා හතරක් නේ මූලික වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම නිවන කියලා. එතකොට මෙන්න මේවා තමයි මේ පරමාර්ථ සත්‍ය. එතනින් මෙහා සියලු දේවල් සම්මුති සත්‍ය කියලා. හැබැයි මෙයා පසු කාලීනව වටහා ගන්නවා මේකේ භයානකත්වයක් තියෙනවා. මොකද මේ පරමාර්ථ සත්‍ය කියලා අපි හැඳින්වුවත් අවසානයේදී මේ සත්‍ය කියන කැටගරි එකට අපි මේවා හිතන්න තේරුම් කරන්න උත්සාහ කරන නිසා මේක නැවතත් අර දැනුමේ ලෝකයේ ඇතුලේ තමයි අපි හිතන්න ගන්නේ. දැනුමේ ලෝකයට ආපු ගාම මේක අර භාෂා ලෝකයේ ඇතුලේ ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එහෙම කරපු ගාම මේක අර සැකයට යටත් වෙනවා. ඒක නිසා එයා කරන දේ තමයි නෑ මේක සම්පූර්ණයෙන් මේකෙන් ගලවලා අයින් කරන්න ඕනේ. ඒ නිසා එයා කියනවා නිවන කියන්නේ ඒක තමයි නලින් සිල්ලගේ අවසාන නිර්වචනය. නිවන කියන්නේ දැනුමක්ම නොදැනුමක්. අර්ථකථනය. හරි. මේක දැනුමක් නෙවෙයි නොදැනුම. හරි. එතකොට මේක තමයි දෙවෙනි නිවන කියලා කියන්නේ මේ අපේ දැනුමේ මේ භාෂා ලෝකයෙන් සම්පූර්ණයෙන් එහා පැත්ත. නමුත් එහා පැත්ත කියන එකත් මට නම් කරන්න වෙන්නේ උද්‍රූතකම ඇතුලේ. මොකද මේ එහා පැත්ත මම දන්නේ නැහැ ඒක ගැන මුකුත්. ඒක පැත්තක්ද දන්නෙත් නැහැ, එහාත් දන්නෙත් නැහැ, මුකුත් නැහැ. මට කියන්න දෙයක් නැති නිසා මම උද්‍රූතකම ඇතුලේ එහා පැත්ත කියලා කියනවා. ඒක සම්පූර්ණයෙන් භාෂා ලෝකයෙන් එහා පැත්ත.
හරි? හරි. ඉතින් මේ දෙකෙන් මොකක් තෝරගත්තත් අවසානයේ අපිට එන්න තියෙන නිගමනය තමයි සත්‍ය කියන එක. හයිඩගර්ගේ මාර්ගය තෝරගත්තත්, නලින් සිල්ලාගේ මාර්ගය තෝරගත්තත් අපිට එන්න තියෙන නිගමනය තමයි මේ සත්‍ය කියන එක වැඩක් නැහැ. කැටගරි එක වැඩක් නැහැ. ප්‍රතික්ෂේප කරනවා. හරි ඒකෙන් අපි ප්‍රතික්ෂේප කරන්නේ අපිට අපෙන් බාහිර සදාකාලික නිර්පේක්ෂ යථාර්ථයක් සම්බන්ධයෙන් දැනුම ලබා ගැනීමේ හැකියාව. හරි. මේක තමයි අපිට හිතන්න ඕනේ දැන් මේ යුගයේ හිතන්න බෑ නේ. මම ඔය නලින් සිල්ලාගේ මේ අනුගාමිකයන් එක්ක ඉතින් අපි නේ තරුණ කාලේ වාද කරලා තියෙනවා. ඒගොල්ලෝ දැන් මම දර්ශනීය වලින් පෙන්වන්න උත්සාහ කරනකොට ඒගොල්ලෝ කියන්නේ මේ දාර්ශනිකයෝ මේගොල්ලෝ හිතන්නේ මේ නිකන් මේ පෑනකුයි කොලේකුයි මේසයක් උඩ තියාගෙන මේව වටහා ගන්න පුළුවන් මේ ඒක හරි ඉන්ටරෙස්ටිං ප්‍රකාශය. හරි ඒ කියන්නේ ඒකේ තේරුම තමයි මේ අපේ දැනුමෙන් මොකද ඒගොල්ලන්ගේ මූලික දේ තමයි මේ අපේ දැනුමට බෑ. හරි අපිට බෑ. අපිට බෑ කියන එක තමයි කියන්නේ. දැනුමට බෑ. දැනුම සීමාකාරයි. අපේ තර්ක බුද්ධිය දෝෂ සහගතයි. හරි පුරා ගැනීම කරන ඕන පොත් තරම් ආවා. එතකොට ඒක නිසා මේ අර පෑනකුයි කොලේකුයි මේසයක් උඩ තියාගෙන පුටුවක වාඩි වෙලා මේ ලෝක සත්‍ය වගේ වටහා ගන්න බෑ. හරි. ඒක කරන්න මහානේ අහස පොළොව උගුරලා නේ දීව කෝප වෙලා ක්ෂීර සාගරය කැළඹිලා අරම වෙලා තමයි සත්‍ය වටහා ගන්න. ඒවනේ මේ දර්ශනීය කියන්නේ මොකද්ද නේ? දර්ශනීය කියන්නේ ඒක අපි කියවර නේ සොක්‍රටිස් කී තියෙන අර ෂෙන් යාගේ පිරිද ෂෙන් ටිප්පේ නේ ෂෙන් ටිප්පේ ඇවිල්ලා දුල්ලා තියෙනවා. හරි. ඉතින් මම කියන එකක් තමයි අර සොක්‍රටිස් සම්බන්ධයෙන් මම හරි කැමති එකක් තමයි සොක්‍රටිස් කියන්නේ කැත මිනිස්සෙක්. හරි ඒක කියන්නේ මේ එයාගේ ගෝලියෝනේ ඒක කියන්නේ ඓතිහාසික මූලාශ්‍රයක් නිසා ඒ කියන්නේ යාව සොක්‍රටිස් කතයි කියන එක අපිට තොරතුරු වෙන්නේ ප්ලේටෝගේ මූලික වශයෙන්. ප්ලේටෝට අවශ්‍ය නැහැ නේ බොරු කියන්නේ සොක්‍රටිස්. ප්ලේටෝනේ සොක්‍රටිස් වෙන පොර කරන්නේ. හරි. හැබැයි යා කියන්නේ නැත්නම් සොක්‍රටිස් කත මිනිස්සෙක්. හරි මොකක්ද ඒක තේරුම? ඒ සාමාන්‍යයෙන් අපි ওই මහා පොරවල් චින්තකයන් අපිට හිතෙන්නේ නේ අර ලස්සන වසීලිස්සායක ඉන්න ලස්සන කුමාරවරු වගේ නෑ. සොක්‍රටිස් කියන්නේ තරබාරු මෙහෙම නහය මෙහෙට ආපු නේ බඩ තියෙන නේ නියම් මැදි වියේ ටිකක් කොට එහෙම මිනිස්සේ. හරි. මේ දාර්ශනික අර මම අර කරන්නේ එහෙම තමයි දාර්ශනික. බෑනගේ කොලේකුයි මේසයක් තියාගෙන හිතලා ලෝකේ සත්‍ය ග්‍රහණය කරගන්න. හරි. ඒකට තමයි මේගොල්ලෝ විරුද්ධ වෙන්නේ. හරි. එතකොට මේ වගේ ස්ථාවරයක් අපිට කියන්න පුළුවන් සංශයවාදී කියලා. මේකට තමයි සම්ප්‍රදායික දර්ශන ඉතිහාසය කියන්නේ ස්කෙප්ටිසිසම්. හරි සංශය කියලා කියන්නේ සැකය කියන එක. හරි මේගොල්ලෝ කරන්නේ මේ මෙවැනි දර්ශනවාදයන් වල මූලික අරමුණ තමයි අපේ දැනුමේ හැකියාව සැක කරන එක. හරි. ඒතර අපිට මේ අපේ සාකච්ඡාවේ අපි ගොඩනගපු සාකච්ඡාව ඇසුරින් අපිට කියන්න පුළුවන් මේකේ තේරුම තමයි අපේ දැනුම මේ භාෂා ලෝකයේ නම් අහම්බය මත සීමා කරනවා. එතකොට මේ භාෂා ලෝකයේ අහම්බය විසින් අපි හිතන හැම දෙයක්ම සැකයට යටත් වෙනවා. නේ හර මං කිව්වේ අපිට අනුව මහිල ජයවර්ධන කියලා බල්ලෙට්ට දාන එක නරකයි. හැබැයි ටිකක් කියලා බලද්දී අපිට තේරෙනවා තවත් සංස්කෘතික භාෂා ලෝකයක් ඇතුලේ ඒක තමයි හොඳම ගෞරවය වෙන්න පුළුවන් මහිල ජයවර්ධනට. මලකිලියක් නෙවෙන්නේ. එතකොට සත්‍ය කියන්නේ මොකක්ද? ඔක තමයි සංශයවාදයෙන් කරන්නේ. හරි? හරි. මෙන්න මෙතන මම අඳුන්ලා දෙනවා පෙනීන එක්තරා දාර්ශනික ව්‍යාපෘතියක් කොන්ටෙන්මේසු කියලා සමකාලීන දාර්ශනිකයෙක්. ඔහු මෙන්න මේ සංශයවාදී අභියෝගයට නිශ්චිත උත්තරයක් දෙනවා. මේක තමයි අර මං කිව්ව මට පෙන්වන්න ඕනේ කියලා. අර අභියෝගය කියන්නේ මේගොල්ලන්ගේ භාෂා ලෝකයේ පිළිබඳ විශ්ලේෂණය දේශපාලනිකව හානි කරයි. හරි. දේශපාලනිකව හානි කරයි කියලා මේක ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. මේකට උත්තරයක් දෙන්න ඕනේ. හරි. ප්‍රශ්නයකට උත්තරයක් නොදී ප්‍රශ්نين පලා යන්න බෑ. ඒ කියන්නේ දැන් මේකට වෙන්නේ සාමාන්‍යයෙන් කරන්නේ මේගොල්ලෝ දේශපාලනිකව හානි කරා. ඒක නිසා මේගොල්ලෝගේ තර්කය වැරදි කියලා කියනවා. ඒක තර්කයක් නෙමෙයි. හරි. ඒ කියන්නේ දැන් මේකට අර උදාහරණයක් විදිහට මේසු කියනවා මේ අර මොකද්ද නක්ෂත්‍රය ප්‍රතික්ෂේප කරනවා කෙනෙක් තර්ක කරන්න එනවා. තර්ක කරන්න ආවහම නක්ෂත්‍ර මේ කියන්නේ මේ බල්ලෙක් කෙනා කියනවා
ඔයා ඔහොම හිතන්නේ ඔයා මේ වෘශ්චික මේ ලග්නේ නිසා. එතකොට උත්තරයක් දෙන්න බෑනේ අරයට. එතකොට අන්න ඒ වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. මේගොල්ලන් මෙහෙම හිතන්නේ මේගොල්ලන් ජාතිවාදී නිසා කියලා මේ ප්‍රශ්نين ගැලවෙන්න බෑ. මොකද මේගොල්ලෝ දාර්ශනික උත්තරයක් දාර්ශනික ප්‍රශ්නයක් අපෙන්. භාෂා ලෝකයේ. ඒතකොට ඒකට දාර්ශනික උත්තරයක් දෙන්න ඕනේ. මෙන්න මේකට උත්තරයක් තමයි මේ සුත් ගොඩනගන්නේ. මොකක්ද එයා දෙන උත්තරේ? සංක්ෂිප්තව කියනවනම් උත්තරේ මේකයි. එයා කියන්නේ අපිට යමක් සැක කරන්න නම් හේතුවක් තියෙනවා. හරි. දැන් උදාහරණයක් විදියට මට අපි හිතමු කවුරු හරි රජයේ මුදල් අවභාවිත මේ උදාහරණය ඕනේ නැහැ. සරල උදාහරණයක් ගමු. හරි. අපි කියමු ඔන්න කවුරු හරි කියනවා ඒ කියන පුද්ගලයා මුදල් සම්බන්ධයෙන් මට විශ්වාසයක් නැහැ කියලා අපි කියනවා. එතකොට එහෙම මම කියන්නේ ඇයි? එහෙම කියන්න මට හේතුවක් තියෙන්න ඕනේ. එක්ක මට තොරතුරක් එන්න ඕනේ. මෙයා කලින් මුදල් හොරකම් කරලා තියෙනවා. එහෙම නැත්නම් මට කවුරු හරි කියන්න ඕනේනේ. ඔයා මෙයා විශ්වාස කරන්න එපා. මෙයා ෂුවර් නැහැ. හරි ඔය වගේ මොකක් හරි හේතුවක් මත පදනම් වෙලා තමයි මම අරයව සැක කරන්නේ. එතකොට මේ සැකය කියන එකේ මූලික ලක්ෂණය තමයි මේක වැඩ කරන්න නම් අපිට හේතුවක් දෙන්න ඕනේ. හැබැයි එතකොට වෙන දේ තමයි අර හේතුව සැක කරන්න බෑ. මොකද ඒ කියන්නේ මං කිව්වොත් මං ඒ කියන පුද්ගලයාව සැක කරන්නේ මෙයා මුදල් වංචා කරලා තියෙනවා කියලා මට තොරතුරක් තියෙනවා. ඒ තොරතුර මං සැක කරොත් එහෙම. ඒ තොරතුර සැක කරොත් මට අරයව සැක කරන්න බෑ. මොකද ඒ සැක කරන්න නම් මේක ඇත්ත වෙන්නේ. හරි එතකොට දැන් මේ පළවෙනි තර්කය තමයි සංශයවාදය නිවැරදිව වැඩ කරන්නේ අපි සැක කිරීමට යොදා ගන්න හේතුව ඒ සැකයට යටත් වෙන්නේ නැති තාක් පමණයි. ඒකත් සැක කරන්න ගියොත් එහෙම ඒක නිසා වෙන දේවල් සැක කරන්න බෑ. හරි වෙන විදිහට කියනවනම් මේසුගේ වචනෙන් කියනවනම් සැකයේ මෙහෙයුම්කාරකය නේ the operator of doubt සැකයේ මෙහෙයුම්කාරකය ඒ සැකයට යටත් වෙන්නේ නැහැ. හරි දැන් මෙතනදී මොකද්ද අපි සැක කරන්න ගන්නේ? අපි සැක කරන්න ගන්නේ අපේ භාෂා ලෝකයේ තියෙන අහඹුව. භාෂා ලෝකයේ අහඹුව නිසා අපි කියනවා මේ භාෂා ලෝකයේ ඇතුලේ මම හිතන හැම දෙයක්ම සැකයට යටට නේ අර බල්ලගේ උදාහරණයෙන් ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ නේ අපිට හිතුණාට මේ භාෂා ලෝකයේ ඇතුලේ බල්ලෙක්ට පුද්ගලයෙක්ගේ නම දාන එක නරකයි. තව භාෂා ලෝකයක ඉඳන් බලද්දි ඒක ඊටාම හොඳයි. එහෙමනම් මේ භාෂා ලෝකයේ ඇතුලේ මං හිතන අනෙකුත් දේවල් සැකයට යටත් වෙන්නේ නැද්ද? මට මොකද්ද තියෙන සහතිකය? ඒකත් අර වගේ නෙමෙයි කියලා. වෙන භාෂා ලෝකයක මිනිස්සෙක් ආවොත් එයා මම මේක තුලින්ද හරි කියලා හිතන හැමදේම වැරදි කියලා හිතයි. හරි. එතකොට කොහොමද මේ සැකය වැඩ කරන්නේ? සැකය වැඩ කරන්නේ මේ භාෂා ලෝකයේ තියෙන ඓතිහාසිකත්වයේ මත. මේක මේ ඓතිහාසික අහම්බයක් කියන එක මත. වෙනත් විදිහක වෙනත් ඓතිහාසිකත්වයක් මත හැදුණු භාෂා ලෝකයක් වෙන විදිහකට හිතන්න පුළුවන් කියන එක මත. වෙන විදිහට කියනවා නම් භාෂා ලෝකයේ අහඹුව තමයි සැකයේ මෙහෙයුම්කාරකය. හරි. කොහොමද මේක අපි ඔප්පු කරන්නේ? මේක ඔප්පු කරන්නේ වෙන කවුරුත් නෙමෙයි හයිඩගර් සහ නලින් විසින්. කොහොමද ඒක ඔප්පු කරන්නේ? හයිඩගර් කියනකොට දැන් අපි දේව ධර්මය ඉගෙන ගන්න මිනිස්සු දැන්වත් පුරුදු වෙන්න ඕනේ මේ තර්ක කරලා දේවල් තේරුම් ගන්න නැතුව ශාන්ත පාවුලුතුමාව විශ්වාස කරනවා. ශාන්ත පාවුලුතුමා කියන එකට ඇහුම්කන් දෙන්න. මොකද්ද එයා කියන්නේ? මේ දැනුම දර්ශනය කියන්නේම foolishness. දර්ශනය කියන්නේම මෝඩකම. හරි. එතකොට දර්ශනය මෝඩකම වෙන නිසා මේ අපි දර්ශනය ඇතුලේ සත්‍ය කියලා හිතන දේවල් ඔක්කොම වරදින්න පුළුවන්. ඒකට කිසිසේත් හිතා ගන්න බැරි මොකක් හරි ක්‍රිස්තුස් වහන්සේගේ සත්‍යය. හරි ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේදී මිය ගියා. ඊපස්සේ උන්වහන්සේ මලවුන්ගෙන් උත්ථානය වුණා. කියන දෙය සත්‍යය අපිට වැටහෙන්න පුළුවන්. ඒක අර දර්ශනයේ භාෂා ලෝකයේ ඇතුලේ නැහැ. ඒතර මොකද්ද මේකේ තේරුම? මේකේ තේරුම තමයි මේ භාෂා ලෝකයේ අහඹුව නිසා මේ භාෂා ලෝකයේ ඇතුලේ අපිට හිතන්න බැරි දේවල් වෙන්න පුළුවන්. මොකද මේක ඇතුලේනේ අපි ඉන්නේ. මේක ඇතුලේ අපි හිතන දේවල් ඔක්කොම සැකයට යටත්. මේකේ සැකයට යටත් නිසා මේකට හසු නොවන මේක ඇතුලෙන් අපිට අල්ලගන්න බැරි මොකක් හරි පරිවර්තන වෙන්න පුළුවන්.
එතකොට මේ පරිවර්තන මේ භාෂා ලෝකයට සාපේක්ෂ වෙන්න බෑ. මොකද ඒක මේකට නැති දේවල් නේ. හරි ඒක තමයි අර ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වීම. හරි නැත්නම් නලින් සිල්වාගේ දැන් ළඟ ස්ලයිඩ් එකේ තියෙන එක. ඒක තියෙන්නේ මේ නිවන නොදැනුමක් කියන එක. මොකක්ද ඒකේ තේරුම? මේ දැනුමේ ලෝකයට හසු වෙන්න තියෙන මේ ලෝකයට හසු නොවන පරිවර්තනයක් සිද්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ පරිවර්තනය මට සාපේක්ෂ වෙන්න බෑනේ. මොකද මට සාපේක්ෂයි කියන්නේ දැනුමේ ලෝකයේ ඇතුලේ. ඒතර නිවන කියන එක නොදැනුම හරි මොකක් හරි අපි තේරෙන්න කිය අద్భుත දේ. ඒක වෙන්න පුළුවන් කියලා නලින් සිල්වා කියනවා. හරි. එයා නම් වෙන්න පුළුවන් කියලා නෙමෙයි. ෂුවර් කියලාමයි කියන්නේ. අපි කියමුකෝ ෂුවර් කියන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. මොකද ඒක අපිට තේරෙන්නේ අපිට තෝර ගැනීමක් කරන්න බෑනේ මෙතන ශාන්ත පාවුලුද නලින් සිල්වාද හරි කියලා. අපිට කියන්න පුළුවන් මේ දෙන්නම හරියන්න පුළුවන්. මොකද අපි මම කියන එක තේරෙනවද? භාෂා ලෝකේ සීමාකාරීනේ. භාෂා ලෝකේ සීමාකාරී නිසා අපි හිතන දේවල් මේක ඇතුලේ ඔක්කොම වරදින්න පුළුවන්. හරි. වරදින්න පුළුවන් නිසා මේකට හසු නොවන මොනවා හරි අద్భుත දේවල් වෙන්න පුළුවන්. ඒතර මේකට හසු නොවන නිසා ඒ අద్భుත දේවල් අපිට ගන්න වෙන්නේ කොහොමද? මට සාපේක්ෂ නොවන නිර්පේක්ෂ පරිවර්තනයක්. ඒතර අපි කියනවා ඒවා වෙන්න පුළුවන්. ඒක වීමේ හැකියාව මට ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකයි කියන්නේ. ඒක වීමේ හැකියාව මට ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒක හැබැයි එතකොට ඒක මට සාපේක්ෂ නොවන එක. මේක වෙනවා කියලා අපි කොහොමද දන්නේ? මොකක්ද අපිට තියෙන සහතිකය? ඊට සහතිකය තමයි භාෂාවේ අහඹුව. භාෂාවේ අහඹුව නිසා මම කියනවා මම දන්න දේවල් විතරක් වෙන්න පුළුවන් කියලා මට කියන්න බෑ. මට හිතන්න පුළුවන් දේවල් විතරක් වෙන්න පුළුවන් කියලා මට කියන්න බෑ. මට හිතා ගන්න බැරි මේ වගේ අනේකත්වයයි නිර්පේක්ෂ දේවල් වෙන්න පුළුවන්. ඒවා නිර්පේක්ෂ දේවල් නිසා ඒවා වීමේ කොන්දේසිය මොකද්ද? ඒවා වීමේ කොන්දේසිය තමයි මේ අහඹුව. මම කියන එක තේරුණාද? මෙහෙම ගන්න කැලි තුනක් තියෙනවා කියලා හිතන්න. හරිද? ඔන්න තියෙනවා මගේ භාෂා ලෝකය. හරි. නැත්නම් නලින් සිල්වාගේ ඓතිහාසික අර යෙදුමෙන් කියනවා මගේ ලෝකය. හරි. තියෙනවා මගේ ලෝකය කියලා එකක්. ඊට පස්සේ අපි දැන් මේක හොයාගෙන යද්දි අපිට තේරෙනවා මගේ ලෝකය මේකේ සංකල්ප මෙහෙම තියෙන්නේ අහඹු ලෙස. වෙන අයගේ තියෙන්නේ වෙන ලෝක. හරිද? ඔන්න එතකොට මගේ ලෝකය තියෙනවා. මගේ ලෝකේ අහඹුව තියෙනවා. හරි. දැන් අපි ඉස්සෙල්ලාම හිතන්නේ මේ අහඹුව කියන එකත් තාම මගේ ලෝකේ ඇතුලේ තියෙන්නේ. එහෙම තමයි අපි හිතන්නේ. හරි. හැබැයි ඊට පස්සේ අපි කියනවා මේ මගේ ලෝකේ අහඹුව නිසා මගේ ලෝකයට හසු වෙන්නේ නැති ඒක ඇතුළේ ඉඳන් හිතා ගන්න බැරි පරිවර්තන මේකට වෙන්න පුළුවන්. එතකොට ඒක මගේ ලෝකේ ඇතුළේ තියෙන්න බෑ. ඒක වෙන්න පුළුවන් අර මගේ ලෝකෙන් එළියේ. මොකක් හරි වෙනවා නම් අපිට කියන්න පුළුවන් ඒක වෙන්නේ නැහැ කියලා කියන්න බෑ මට. ඇයි අහඹුව නිසා. එතකොට අපි කිව්වොත් මේ අහඹුව මගේ ලෝකයේ ඇතුළේ කැලලක් විතරයි කියලා අපිට අරක වෙනවා කියලා තවදුරටත් කියන්න බෑ. මේ තමයි තර්කය. මොකද අරක අපි අර කියන්නේ මගේ ලෝකයට අයිති වෙන්නේ නැති මහා පරිවර්තන වෙන්න පුළුවන් කියලා. ඒවා වෙන්න නම් හරිව වෙන්න නම් අර අහඹුව මට තවදුරටත් කියන්න බෑ මට සාපේක්ෂ. ඒක නිකන් මෙහෙම එකක්. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න ඕන. දැන් අපි හිතමු දැන් සියලුම අදහස් තියෙන්නේ මගේ ලෝකයේ ඇතුලේ කියලා අපි කියනවා. ඒ අනුව අහඹුව කියන්නේ මම හිතන දෙයක් නේ. මම හිතනවා අහඹුව කියලා එකක්. එතකොට අහඹුව කියන එක ගැන මට හිතන්න පුළුවන් වෙන්නේ මම ඉන්නකම්. හරි අපි දැන් නලින්ද සිල්වාගේ ආඛ්‍යානයට අනුව අපි කියමු අහඹුව කියන එක මට හිතෙන්නේ මං සංසාරේ ඉන්නකම්. හරි. එතකොට දැන් නිවන කියන්නේ මොකක්ද? නිවන කියලා කියන්නේ මේ සංසාරයට අයිති නැති දෙයක්. මොකක් හරි අපි දන්නේ නැහැ. එහා පැත්ත. එතකොට මේ නිවන කියන එක වෙන්න පුළුවන් කියලා කියන්න මට තියෙන සාක්ෂිය නලින්ද සිල්වාට තියෙන සාක්ෂිය කොහොමද? සාක්ෂිය තමයි මගේ ලෝකය අනිවාර්ය නොවේ කියන්නේ. ඒතර මේ අනිවාර්ය නොවීම ඒකනේ අපි අහඹුව කියන්නේ. මේ අහඹුව මාත් එක්ක නැති වුණොත් හරි මම කියන එක නේද? මම හිතන එක නතර වුණොත් අහඹුවත් වැඩ කරන්නේ නැහැ කියලා අපි කිව්වොත් එහෙම වුණොත් අර නිවන කියන එක අපිට විවෘතව තියන්න බෑ හැකියාවක් ලෙස. මේක හැකියාවක් ලෙස විවෘතව තියන්න පුළුවන් වෙන්නේ අහඹුව එළියෙන් තියෙනකන් විතරයි. ඒතර අපි කැලේ තුනක් එනවා. මගේ ලෝකය අපි ඉස්සෙල්ලා හිතුවා අහඹුව එක ඇතුලේ තියෙන්නේ කියලා. මේ මට අර වයිට් බෝඩ් එකක් තියෙනවා මේක ඇඳලා පෙන්නන්න පුළුවන්. නේ මම කියන්නේ මගේ ලෝකයේ තියෙනවා.
ඒකේ ඉස්සෙල්ලා විතර අපි අහඹුව කියලා අදහස් කරන දැන් මගේ ලෝකේ විවිධ අදහස් තියෙනවා. හරි. මම හිතනවා නේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන, දර්ශනය ගැන, හරි දේශපාලනය ගැන මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ පනත ගැන, ඒ වගේ දේවල් ගැන මම හිතනවා. එතකොට ඒ අතරතුර මම හිතනවා අහඹුව කියලා දෙයක්. ඒතර මම හිතනවා අහඹුව තියෙන්නේ මේ මගේ ලෝකයේ ඇතුලේ. හැබැයි මම කියනවා මේ අහඹුව නිසා මේ මගේ ලෝකයට හසු නොවන වෙනස් වීම වෙන්න පුළුවන්. එතකොට මේ වෙනස් වීම නිර්පේක්ෂයිනේ. හරි. ඒක මගේ ලෝකයට සාපේක්ෂව වෙන්න බෑ. එතකොට මේ වෙනස් වීම වෙන කොන්දේසිය ලෙස අපි ගත්තේ අහඹුව. එහෙමනම් අහඹුව අපිට අර වෙනස් වීම සඳහා පූර්ව කොන්දේසියක් ලෙස තියාගන්න ඕනේ. මගේ ලෝකය නැති වුණත් මගේ ලෝකයේ අහඹුව නිසා අර මගේ ලෝකේ නැති වෙන්න පුළුවන් වෙන්නේම මගේ ලෝකයේ අහඹුව නිසා. ඇත්තටම කියනකොට මේක තමයි තාර්කය. මගේ ලෝකේ නැති වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට සිතා ගන්න බැරි පරිවර්තන වෙන්න පුළුවන් වෙන්නේ. ඒකට හසු නොවන දිව්‍යමය සත්‍යයන් තියෙන්න පුළුවන් වෙන්නේ. මේ හැම දෙයක්ම තියෙන්න පුළුවන් කියලා කියන්නේ අහඹුව නිසා. එතකොට ඒ අහඹුව කියන සාධකය අවශ්‍යයි අරවා විය හැකි භාවයන් ලෙස තියන්න. මේක මම ඇතුළට ගත්තා. හරි අපි කියමු මොකද්ද මේ රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ පනත ගැන මේ මගේ ඒක තියෙන මගේ ලෝකයක්. හරි. මං නැතිනොත් ඒක ගැන මුකුත් ඒක අපි කියමු මිනිස්සු නැති වුණා කියලා. ඒතකොට රාජ්‍ය දේපල අවභාවිතා කිරීමේ පනත කියලා එකක් නැහැ නේ. ඒක තියෙන මිනිස්යන්ගේ ලෝකයක්. හරි. හැබැයි අපි කිව්වොත් අහඹුව කියන එකත් එහෙමයි. මම නැති වුණොත් එහෙම ඒකත් නැහැ කියලා. එතකොට ප්‍රශ්නයක් එනවා. මොකද අපි කියනවා මේ මම නැති වෙන්න පුළුවන් වෙන්නේ ඇයි? මට හිතා ගන්න බැරි පරිවර්තන වෙන්නේ කොහොමද? ඒ වගේ දේවල් ඔක්කොම වෙන්න පුළුවන් වෙන්නේ අහඹුව කියන සාධකය නිසා. එම නිසා මේක තවදුරටත් අපිට අරක ඇතුලේ තියන්න බෑ. ඔක තමයි සරලව කියනවා නම් මේ සුගේ මේ තර්කය. හරි. ඒ කියන්නේ මේ දෙකම කරන්න බෑ. ඒ කියන්නේ නලින් සිලට ඕන නම් නිවන කියලා නොදැනුමක් තියෙනවා. ඒක එහා පැත්තක් ඒ වගේ එක දැනුමේ ලෝකයට හසු නොවන දෙයක් කියලා. හසු නොවන දෙයක් කියන එක උද්ෘතකම අස්ලද? ඒක වෙන්න පුළුවන් කියලා කියන්න නම් එයාට ඒකට තියෙන එකම සාක්ෂිය තමයි මේ අහඹුව කියන එක. මගේ ලෝකෙට මෙහෙම තියෙන හේතුවක් නැහැ කියන එක. එතකොට මේ අහඹුව කියන එක එයාට තවදුරටත් මගේ ලෝකයේ කොටසක් බවට පත් කරන්න බෑ. එහෙම වුණොත් මගේ ලෝකය මට නිවන් දකින්න පුළුවන් වෙන්නේ සංසාරේ මං ඉන්නකන් විතරයි වගේ තර්කයකට එන්නේ. මොකද අහඹුව කියන එක හිතන්න මං ඉන්න ඕනේ. මං ඉන්නවා කියන්නේ මං සංසාරේ සැරිසරනවා. ඒ මං නිවන් දකින්නේ මං සංසාරේ සැරිසරන තාක් කල් පමණයි. මගේ නිගමනයකට එන්නේ. එහෙම නෙමෙයි. ඒක වරංගු වෙන්නේ අහඹුව නිර්පේක්ෂ නිසා. ඒතර මේකෙන් අපිට අවසානයේ ඉක්වන නිගමනය තමයි අපි දන්නේ නැහැ ඇත්තටම නිවනද ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වීමද හරි මේව ඔක්කොම විය හැකි භාවයන් මම මේ නෑ කියන්නේ නැහැ. මෙතනදී අපි උත්තරමයි. එතකොට ඒක විසින් නමුත් අපි දන්න දේ තමයි මේ අහඹුව කියන එක මට දැනටම හිතන්න පුළුවන්. ඒතර මේක මගින් අපිට මුණ ගැහෙනවා පළමු වතාවට අර මේ සාපේක්ෂතාවාදී ලෝකයට ඇතුළට ගන්න බැරි, ඒකේ අභ්‍යන්තරයට සීමා කරන්න බැරි සංකල්පයක්. මේක තමයි අහඹුව කියන එකේ තියෙන සැබෑ දාර්ශනික වටිනාකම. හරි. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි අපි කියමු දැන් නිවන හරි මං කියන එක තේරෙනවද? අපි කියමු නිවන හරි ක්‍රිස්තුස් වහන්සේ උත්ථානය වීම වගේ එකක් ගත්තොත් මේවා විය හැකි භාවය. අපි කියන්නේ possibilities. මේවා වෙන්න පුළුවන් දේවල්. අපිට නෑ කියන්න බෑනේ මොකද අර ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ භාෂා ලෝකයේ සීමාකාරී නිසා ඒකට හසු නොවන දේවල් වෙන්න පුළුවන් කියලා අපි කියනවා. හැබැයි ඒවා හසු නොවන දේවල් කියන නිසාම ඒවා අපිට තේරුම් ගන්න බෑ. භාෂා ලෝකයේ ඇතුළත තේරුම් ගන්න බෑ. අපිට කියන්න පුළුවන් ඒවා they are all possibilities. ඒ ඔක්කොම වෙන්න පුළුවන්. හැබැයි ඒවා වෙන්න පුළුවන් වෙන්නේ ඇයි? භාෂා ලෝකයේ හම්බුව නිසා. හරි. එතකොට මේ භාෂා ලෝකයේ හම්බුව කියලා කියන්නේ අර නිකම්ම possibility එකක් නෙමෙයි. අපි ඒක දැනටම දන්න දෙයක්. අපි යමක් දන්නවා නිශ්චිතව. මේ අහඹුව, මේ සියල්ල යටින් තියෙන අහඹුව මේ ලෝකයේ අභ්‍යන්තරයට ගන්න බෑ. එතකොට අහඹුව කියලා කියන්නේ ඇත්තටම ගැඹුරු මාර්ගයෙන් මේ භාෂා ලෝකයට හසු නොවන දේ. වෙනත් විදිහකට කියනවා නම් අපේ මුල් ප්‍රශ්නෙට දර්ශනයට මව් භාෂාවක් තිබේද කියන ප්‍රශ්නෙට අපිට නිශ්චිත උත්තරයක් දෙන්න පුළුවන්. නැත. ඇයි? මොකද මේ අදහසම මට
මේ විදියටම සිංහලෙන් ප්‍රංශ භාෂාවෙන් නේ ජර්මන් භාෂා ඕන භාෂාවකින් කියන්න පුළුවන්. මට කියන්න බෑ. හරිද? මට කියන්න බෑ. නමුත් මේ භාෂාව පුළුවන් කෙනෙකුට ආවොත් එහෙම එයාට මේක කියන්න පුළුවන්. හරි. මේක කියන්න මහා මේ භාෂාවේ ගෑවි නොගෑවි අන්වෙසෙන් නරව මේවා එහෙම මුකුත් මේ සෙල්ලම් දාන්න දෙයක් නැහැ. මේ භාෂාවේ තියෙන විශේෂ ලක්ෂණයක් නෙමෙයි කියන්නේ. දාර්ශනික සත්‍ය කියලා කියන්නේ sannivedanaya කළ හැකි සත්‍යය. ඒක නිසා කියන්නේ අර ඇරිස්ටෝටල් කියනවා දර්ශනීය අරමුණ වෙන්නේ මිත්‍රත්වය. මොකක්ද ඒකේ තේරුම? දර්ශනීය අරමුණ වෙන්නේ දැන් මේ අපිම ආගමිකත්වයේ තුල අවසානයේදී සමානය වෙන්නේ නැහැ නේ කවදාවත්. හරි මම කියන එක මම උදාහරණ කියන්න තුන් මට කුටි ගන්න වෙන නිසා. හරි අපි කියමු මෙහෙම නමුත් දර්ශනීය අවසානයේ අරමුණ තමයි ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන පරතරය නැති කරන එක. ගුරුවරයාගේ සමානයක් බවට පත් වෙන එක. ඒක කරන්න පුළුවන් දර්ශනය ඇතුලේ. මොකද මේක කියලා දෙන්න පුළුවන්. ඔක් කියලා දුන්නාට පස්සේ ඔය මම දෙන්නම එකද දන්නේ. මම වෙන ඊට වඩා ලොකු දෙයක් දන්නේ නැහැ. හරි ඒක තමයි ඇරිස්ටෝටල් කියන්නේ දර්ශනීය අරමුණ මිත්‍රත්වය. ෆ්‍රෙන්ඩ්ෂිප්. හරි. ඒක තේරුම් ගන්න නම් ඔබ මගේ සමානයක් වෙන්න නම් ඔබ මේක තේරුම් ගන්න. මේක තේරුම් ගත්තා අපිට එකම දේ දන්නේ. හරි එතකොට වෙනත් විදිහට කියනවා නම් දර්ශනයට දැන් මම ප්‍රශ්නට උත්තරයක් දෙන්නම්. හරි. මොකද්ද මම ප්‍රශ්නේ අහුවේ? දර්ශනයට මව් භාෂාවක් තිබේද? දර්ශනයට මව් භාෂාවක් නැත. ඒක ජර්මන් හෝ සිංහල ඕනේ මේක ග්‍රීක නෙමෙයි කිසිසේත්. හරි කිසිම භාෂාවක් මේක ඕන භාෂාවකින් මේ අදහස කියන්න පුළුවන්. ඒක තමයි දර්ශනීය පොරොන්දුව. දර්ශනීය විසින් පොරොන්දු වෙන්නේ සංකල්පයෙන් ඔබට සත්‍ය සදාකාලිකත්වයේ ග්‍රහණය කරගන්න පුළුවන් කියලා. අහම්බුව කියන එකෙන් මම පෙන්වන්න උත්සාහ කරේ මේකට තියෙන පළවෙනි ඊටාම කෙටිම පිළිතුර මේක තව ගොඩාක් පැහැදිලි කිරීම කරන්න ඕනේ මේකෙන් කොහොමද අපිට සදාකාලික සත්‍යයක් මුණ ගැහෙන්නේ කියන එක. දැනට මට කියන්න පුළුවන් දේ මේකයි. අහම්බුව කියන එක කවදාවත් භාෂා ලෝකයේ අභ්‍යන්තරයට සීමා කරන්න බෑ. එහෙම සීමා කරන්න හැදුවොත් එයාට කියන්න බෑ ඒ භාෂා ලෝකයට හසු නොවන පරිවර්තන වෙන්න පුළුවන් කියලා. හරි ලොකු පරිවර්තන අනම්මනම් නොදැනුම කරවමව වෙන්න පුළුවන් කිය. ඒවා වෙන්න පුළුවන් කියලා කියන්න නම් ඒවා විය හැකි භාවයන් කියලා කියන්න නම් එවැනි කෙනෙකුට සිද්ධ වෙනවා අහඹුව භාෂා ලෝකයේ ඇතුලේ කැලලක් නෙමෙයි කියලා කියන්න. හරි. ඒතර මේක තමයි මම කියන්නේ අපිට මේක හරහා අපිට නැවත අර 90 දශකයෙන් ඔබට යන්න පුළුවන්. හරි අර නැවතත් අපිට පුළුවන් අර අපකීර්තියටපත් වුණු correspondence theory of truth. හරි සත්‍ය පිළිබඳ ගැළපීමේ න්‍යාය. මොකද්ද මෙතන ගැළපෙන්නේ? අහඹුව කියන එක මම සංකල්පයක් ලෙස හිතනවා. හැබැයි මම දන්නවා මේ සංකල්පය මම හිටියත් අතත් වළංගුයි. ඒක නිසා තමයි මම කියන්නේ අහඹුව නිසා මම්මව නැති වෙන්න පුළුවන්. මම්ම පරිවර්තනය වෙන්න පුළුවන්. නොදැනුමක් මොකක් හරි මේ වගේ දේවල් වෙන්න පුළුවන්. නැත්තම් මට සාපේක්ෂ නොවන එහිම ස්වરૂපයේ පරිවර්තන වෙන්න පුළුවන් කියලා මම කියනවා. එතකොට ඒක මම දන්නවා මගේ භාෂා ලෝකයේ ඇතුලේ ඉඳන්. ඒක මම දන්නවා මං ඔළුවෙන් හිතන සංකල්පය ඒ පරිවාහික සත්‍යයක් සමග ගැලපෙනවා කියලා. එතකොට අර අපකීර්තියටපත් වුණු පශ්චාත් නූතනවාදී යුගයේ මේ correspondence theory ගැලපීමේ න්‍යාය අපිට නැවත ගේන්න පුළුවන් සාකච්ඡා මේසෙට. හරි අන්තිම කැලේ ටික මේක පොඩි ඇඩ් එකක් කාට හරි අවශ්‍ය නම් මේ ගැන වැඩිදුර ඉගෙන ගන්න මේ අපේ ඉදිරියේදී මේ මාසයේ අවසානයේදී මේ පොත් එක එනවා. මේකේ අද මම කෙටියෙන් සාකච්ඡා කරපු දේ පැවැත්ම සහ සිටීම කෘතිය තුලම ටිකක් විස්තරාත්මකව සහ විශේෂයෙන් මේකේ ඊළඟ කොටස් ටික දැන් අපි එක කැලලක් නේ අල්ලගත්තේ අහඹුව කියන එක ගන්න බෑ ඇතුළට ගන්න බෑ කියන එකනේ. එහෙනම් ගන්න බැරි නම් ඒක එළිය කොහොමද තියෙන්නේ? මොකද්ද මේ එළිය වෙන්නේ? ඒක තමයි නිර්පේක්ෂ සත්‍ය නිර්පේක්ෂ යථාර්ථය මුණ ගැහෙන තැන. ඒක මොකද්ද කියන එක ගැන අදහසක් කියනවා සහ ඊළඟට මේ රංගමනුප්‍රිය සහෝදරයා සංස්කරණය කරන අපි කට්ටියක් කාලයක් තිස්සේ ලියමින් තිබූ පරිවර්තන ආදී ලිපි පැරණි සම්භාව්‍ය දර්ශනයටත් නූතන දර්ශනයටත් ලාංකික සංවාදයට අදාළ රචනා එකතුවක්. ඉතින්